තාම ජොයින් වෙන ගමන් නේද? තාම හරි පුතේ හැමෝටම ආයිබෝවන්. ඔයාලා හැමෝටම ආනේ ශේෂලා මට මාවම ඇහෙනවා. අපි චුට්ටක් මියුට් කරගමු. පුතේ මට චුට්ටක් අත උසන්න මෙතන 2025 ළමයි 2025 ලෙවල් ළමයි පොඩක් අත උසන්න. 25 නේ. 25 හරි ගොඩක් ඉන්නේ මම හිතන්නේ 25 ළමයි. හරි පුතේ අත පළයට දාන්න. මේ මම පුතේ 2025 ළමයින දැන් අද 2025 ළමයින්ගේ අතරම ක්විස් ක්ලාස් එක ටයිම් එක ඔයාලට පැයක MCQ රිවිෂන් එකක් තමයි තියෙන්නේ අද. නමුත් පුතේ මේ මම ක්විස් ක්ලාස් එකේ ළමයින්ටයි පේපර් ක්ලාස් එන අපේ තියරි එන අපේ ගෲප් ක්ලාස් එන ළමයින්ට අද චුට්ටි පණිවිඩයක් දැම්මා. මොකද මේ ඊයේ ඔයාලගේ පේපර් ක්ලාස් එකටත් අපේ රෑන්ක්ස් එක්කම A level ඉහළින්ම සමත් වෙච්ච දුවෙක් ඇවිල්ලා චුට්ටක් ඔයාලට කතා කරා. ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දුන්නා. මොකද ඔයාලගේම වයසේ ළමෙක්නේ. ඔයාලට වැඩිය අවුරුද්දයි වැඩි මල්. එතකොට අපේ ක්ලාස් එකේ වැඩ කළේ කොහොමද? යාට මීඩියා වලට ඒ අපේ ක්ලාස් එකකින් හම්බෙච්ච උදව්ව කොහොමද? ඊට පස්සේ යා කරපු අනිකුත් විෂයන් මොනවාද? සහ ඒ විෂයන් වලට කොහොමද යා ක්ලාසස් ගියේ සහ ඉස්කෝලේ වැඩ කළේ කොහොමද? යා ඔන්ලයින් ක්ලාසස් ගියේ කොහොමද? ෆිසිකල්ද ගියේ ඔන්ලයින්ද? ඒ දේවල් පුතේ ඊයේ චුට්ටක් කතා කරා. ඉතින් මට ඔයාලා හැමෝටම චුට්ටක් ඒ වගේ දැන් අපේ රෑන්ක්ස් ගත්ත දුවල පුතාලා කීප දෙනෙක් ඉන්නවා. එහෙම මේ ගෙන්නලා ඔයාලටත් කතා කළොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මේ මැසේජ් එක දැම්මම මගෙන් 27 ළමයිනුත් අනේ ටීචර් අපිටත් එන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් ඔයාලටත් පුතේ එහෙම අයියා කෙනෙක් එයි කතා කරන්න චුට්ටක් ඔයාලගේම වයසේ ළමෙක්නේ. ඉතින් ඔයාලට මැයි 3 වෙනිදා පුතේ 27 ළමයි චුට්ටක් අත උස්සන්න. 26ටත් දාලා තියෙන්නේ 27 A level ළමයි ඉන්නවනම් චුට්ටක් අත උස්සන්න. 27 නැද්ද? මගේ එක දුවෙක් 27 මම හිතන්නේ සනු ඉන්නවනේ පුතේ පමාලි දුවයි තව සනු කියන්නේ තෙනුෂි ඉන්නවද පුතේ? 27 තෙනුෂි 27 level තාම පටන් ගත්තේ නෑ. නෑනේ. ඒක තමයි 27 ළමයිට මං ලොකුවට ඒක කිව්වේ නැත්තේ පුතේ. මේ මං හදිසියේ ඔයාලට මට පොඩක් කතා කරොත් හොඳයි කියලා හිතුණා. ඒ නිසා 27 ළමයිට මොකද පුතේ මැයි 3 වෙනිදා මේ කොහොමත් සෙමිනා එකක් තියෙනවා. යාළගේ ක්ලාසස් පටන් ගන්න ආරම්භක සම්මන්ත්‍රණයක්. ගොඩක් ළමයි ඇහුවා O level ඉවර වෙච්ච ගමන් ටීචර් පටන් ගන්න නැද්ද කියලා. මේ ඉතින් එහෙම පටන් ගත්තේ නෑ පුතේ. O level ඉවර වෙච්ච ගමන් චුට්ටක් අර අවුරුදුත් සමරලා පොඩ්ඩක් අර ළමයි උස්මක් කටක් ගන්න එපා. ඉතින් ඒ නිසා මේ ඒකයි ඔයාලට මැයි 3 දැම්මේ. ඒ හන්ද ඔයාලට මැයි 3 වෙනම තියෙනවා දිස්ත්‍රික් 16 වෙච්ච අපේ රත්නපුරේ පුතා ඔයාලටත් චුට්ටක් කතා කරන්න එනවා. ඉතින් පුතේ අද ක්ලාස් එකට එන දුවෙක් එයා කොළඹින් දිස්ත්‍රික් රෑන්ක් ගත්තේ සහ ඒ දුව කරපු සබ්ජෙක්ට්ස් ඒ ඔක්කොම විස්තරය අක්කා කියයි. අද මම නෙවෙයි උගන්වන්නේ ඔයාලට. ඉතින් අද පුතේ MCQ රිවිෂන් එක නෙවෙයි කරන්නේ. මොකද මේ ඔයාලට දැන් MCQ ටිකක් කරන්න ගියොත් මොකද 7ට ඔයාලා ඉනවා පොලිටිකල් ක්ලාසස් තියෙන ළමර සනාලි ටීචර්ගේ හැමුණොත් ඔයාලට මිස් වෙයි. මම පුළුවන් තරම් 7ට ඉවර කරන්න try කරන්නම් පුතේ. ඔයාලා ප්‍රශ්න අහද්දි ටිකක් වෙලා යයි. එතකොට ඊයේ අක්කගෙන් ගොඩක් ළමයි ඇහුවා පාඩම් කළේ කොහොමද මේ පාඩම් කොහොමද පාඩම් කළේ සහ ඒ විෂයන්ට ක්ලාසස් ගියේ මොනවාද? ඒ අක්කනම් ඔන්ලයින්මයි තුනම ගිහින් තිබ්බේ IT geography media ඒ තුන. ඉතින් ඒ වගේ පුතේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ඒ අක්කා එක්ක කතා කරලා අහන්න. ඔයාලට මෙතන chat එකේ ඕන ප්‍රශ්නයක් අහන්න unmute කරලා කතා කරන්න ඕන නම් ඒ කමක් නැහැ. අත උස්සලා කතා කරන්න එහෙම අවස්ථාවක් දෙනවා. හැබැයි ඔයාලා ගොඩක් ලාට unmute කරලා කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඔයාලා chat එකේ කැමති ප්‍රශ්නයක් ඒ අක්කලා අයියලාගෙන් අහන්න. අක්කලා අයියලා කියන දෙන්නේ අක්කා කෙනෙක් දුවෙක් එන්නේ. මේ අපේ චමෝ දිදුව මං කියන්නේ චමෝ කියලා යාට
මේ මොකද චමෝ දීලා හිටියා 3 දෙනෙක්. මේ අවුරුදු 3 දෙනෙක් හිටියා පන්තියේ. චමෝදිය හොමෝම මේ ඒ නිසා හරි නේද පුතේ? තාම ළමයි ජොයින් වෙනවද? පුතේ පමාලි විතරද 27න් ඉන්නේ? 27න් ඉන්නේ පමාලි විතරද? අද ලක්ෂාන් පුතේ අලුත් පුතානේ අද ජොයින් වෙච්ච ලක්ෂාන් රශ්මි චාරු ඉන්නවද? කාව්‍ය ඉන්නව යෙනුලි චාරු නැද්ද ජොයින් වෙලා? හිරුෂි ඉන්නවා චාරු නැද්ද? සුභාෂිනී ඉන්නවා චමුදි ඉන්නවා හරි පුතේ එහෙනම් අපි මම ඒ අක්කට කිව්වේ 6යි කාල වෙද්දි ජොයින් වෙන්න කියලා. ඔයාලට එහෙම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඕනි නම් නෝට් කරගන්න. නැත්තම් ඒ වෙලාවට ඕන කෙනෙක් chat එකේ දාලා අහන්න. හැම ප්‍රශ්නයකටම මේ අක්කා මේ උත්තර දෙයි. හරිද? මගෙන් ප්‍රශ්න අහනවා වගේම බායනන්තෝ ඒ අක්කගෙන් ප්‍රශ්න අහන්න පුතේ. එහෙනම් චුට්ටි වෙලාවක් ඉන්න මම ඒ අක්කට ජොයින් වෙන්න කියන්නම්. හරි. කොහොම අපෙන් දුවෙක් අහලා තිනවා දිල්මි. ටීචර් 2024 ප්‍රයිවට් A level කරපු අයියලා අක්කලා නැද්ද? ඉන්නවා. ගොඩක් ඉන්නවා. එතකොට ඊයේ කතා කළෙත් පුතේ එම මේ ප්‍රයිවට් කරපු අක්කා කෙනෙක් ඒ රෙකෝඩින් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක මේ දැන් මම ඔයාලට පොදුවේ නෙවෙයි කළේ. නමුත් ඒ අක්කගේ කතාව මම ඔයාලට අහන්න මේ YouTube එකේ අර පබ්ලික් වීඩියෝ එකක් විදියට දාන්නම්. හරිද? ඒ අක්කගේ කතාවත් අහන්න. එතකොට මේ අක්කත් ඉස්කෝලෙන් අයින් වෙලා ප්‍රයිවට් තමයි ලිව්වේ. මට මතක විදියට එයා බදුල්ලේ තමයි යාගේ ගෙවල්. බදුල්ලේ දිස්ත්‍රික්කෙන් තමයි එයා මුලින් හිටියේ. ඊට පස්සේ එයා කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි එයා ලිව්වේ. මෙයා මුල ඉඳන්ම මේ චමෝදුව මගේ ක්ලාස් ආපදුවේ. මේ මට මතකයි ඊට පස්සේ කොළඹින් ලිව්වේ. මම එතකොට ඒ දුව මට කතා කරා. එතකොට මම කිව්වා පුතේ ඔයා බදුල්ලෙන්ම ලියනවා නම් හොඳයි. මොකද කොළඹින් ලිව්වොත් තරගකාරීත්වය ටිකක් වැඩි පුතේ. කොළඹ ගොඩක් කැන්ඩිඩේට්ස්ලා ඉන්නවා සහ අර පහසුකම් අතින් ගොඩක් තියෙන නිසා කොළඹින් සමනින් වැඩි Z අගයක් බලනවා කැම්පස් එකට ගන්න. නමුත් දැන් මාතලේටත් වැඩිය ඒ කියන්නේ කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ, නුවර ඒ වගේ දිස්ත්‍රික්ක තමයි තරගකාරීත්වයෙන් වැඩි. සාමාන්‍යයෙන් අර දිස්ත්‍රික්ක ඊට සාපේක්ෂව චුට්ටක් අඩුයි. ඉතින් ඒ නිසා නමුත් ඒ දුව කොළඹින් තමයි ලිව්වේ. ඉතින් යාට හොඳ රෑන්ක් එකක් එක්ක හොඳ රිසල්ට්ස් තියෙනවා. දිල්මි බදුල්ල ආයේ අක්කගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න පුතේ. හැබැයි ආ බදුල්ලෙන් නෙවෙයි ලිව්වේ කොළඹ දිස්ත්‍රික්කෙන්. මේ 2025 ලෙවල් ඔක්තෝබර්ද නොවැම්බර්ද පුතේ. ඔයාලට ඔක්තෝබර් කියලා කිව්වට පුතේ මට හිතෙනවා නොවැම්බර් විතර වෙයි. නොවැම්බර් ඩිසෙම්බර් වගේ තියෙයි පුතේ. ඔක්තෝබර්ම තියෙන එකක් නෑ. අන්න මේ ඔයාලගේ චමෝ අක්කා ඇවිල්ලා ඉන්නේ. හරි නේද පුතේ? ඉතින් චමෝ අක්කා ඇවිල්ලා ඉන්නේ. මේ දවස්වල සතුටින්ම මේ ලෝකේ අපි ගත්තොත් අපේ ලංකාව ගමු පුංචි ලංකාවේ මේ දවස්වල සතුටින්ම ඉන්නේ කවුද? ඒ සතුටින්ම ඉන්න අය අතරේ ඒ අය ගොඩේ ඉන්න සතුටින්ම ඉන්න දුවෙක් තමයි මේ අද අපේ චමෝදුව. එයා රිසල්ට්ස් ඇවිල්ලා හොඳ ඉහළ ප්‍රතිඵල අරගෙන ගොඩාක් හැපි එකේ හරිම සතුටින් ඉන්න දුවේ. අපි දැන් මම කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් වැඩිය අපි අක්කගෙන් අහගමු පුතේ. ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම කතා කරමු. චමෝදුව ඉන්නවනේ පුතේ? ඇවිල්ලා ඉන්නව නේද? ඔව් පුතේ අපි චුට්ටක් වීඩියෝ ඔන් කරලා අපේ නංගිලා මල්ලා ටිකට කතා කරමුද? කවන්නේ නැහැ නේද? යාලා ආස වෙයි. බලන්න. හරි. අපේ චමෝදුව ඇවිල්ලා ඉන්නවා. අපි පුතේ මුලින් නිකන් ඔයාගේ ජර්නි එක චුට්ටක් කියමු. ඔයා මොනවාද A level වලට කරපු විෂයන්, ඔයාට ඒ විෂයන් තුනට රිසල්ට්ස් කොහමද, රෑන්ක් කොහමද, කොහෙද ඔයා ඉස්කෝලේ ගියේ, ඒ දේවල් ටික චුට්ටක් ඩිස්ට්‍රික්ට් එක ඒ ටික පොඩ්ඩක් අපි කතා
කතා කරමු. මම එල්ලවලට කරන්නේ මීඩියයි ජැපනීසුයි IT. එතකොට ඉස්කෝලේ ගියේ බණ්ඩාරවැල සෙන්ට්‍රල් කොලෙජ් එකේ. ජැපනීස් වලට මට B එකක් තියෙනවා, මීඩියා වලට A, IT වලට C එකක් තියෙනවා. රෑන්ක් එක ගම්පහ දිස්ත්‍රික්කෙන් 242. පුතේ කොළඹ නෙවෙයි ස්ටේට් ගම්පහ එකේ දිස්ත්‍රික්කේ නේද ඔයා? ඔයාගේ ඔව් දිස්ත්‍රික්කේ ගම්පහනේ. ගම්පහ. හරි. එතකොට ස්ටේට් එක තියෙනවා 1.693. ඒක තමයි. හරි. ඔයා පුතේ හරි. එතකොට ඔයා නේද පුතේ අර බදුල්ලේ ඉඳලා ඊට පස්සේ මේ කොළඹට ඇවිල්ලා ගම්පහ දිස්ත්‍රික් එකෙන් එහෙම නේද ඔයාගේ උනේ? මුලින් ඔයා ඉස්කෝලේ ගියේ බදුල්ලේ. ඔව් ඒක කොහොමද මම චුට්ටක්? එකේ ඉඳන් 12 වසරට වෙනකම් බදුල්ල ගියේ. මේ ඊට පස්සේ අපේ අම්මට තාත්තට ට්‍රාන්ස්ෆර් එකක් කරලා මට එන්න වුණා ගම්පහට. ඊට පස්සේ තමයි මම ගම්පහින් ලිව්වේ එක්සෑම්. මේ ක්ලාස් ගියා. ඒක හැබැයි මට ලොකු ලකුණු මේ හොඳ ක්ලාස් තිබෙන්දා. මේ ජපනීස් වලට එහෙම මට ක්ලාස් තිබුණ නැති ප්‍රශ්නෙත් තිබුණා. ඔන්ලයින් වලටත් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මෙහෙ කෙනෙක්ගේ තමයි මම ක්ලාස් ගියේ. ඔයා පුතේ ෆිසිකල් ගියේ ජැපනීස් විතරද නැත්නම් අනිත් විෂයන්ුත් ගියාද කොහොමද? ෆිසිකල් ගියේ ජැපනීස් විතරයි මිස්. IT වලට ගියේ ඉතුරු ගල්ෂාන් කියලා කෙනෙක්ගේ. මිස්ගේ ආවේ ඔන්ලයින් මීඩියා එකට. ෆිසිකල් ගියේ ජැපනීස්. එහෙම. හරි පුතේ. ඉතින් ඔයාලට මොනවාද අහන්න තියෙන දැන් ජැපනීස් කරන ළමයි ඇති, IT කරන ළමයි ඇති, සහ මීඩියා සම්බන්ධව අක්කගෙන් මොනවා හරි ඔයාලට අහන්න තියනවා නම් ප්‍රශ්න අහන්න පුතේ. දැන් ඔයාලට මේ තව චුට්ටි කාලේ තව මාස 6ක් වගේ ඔයාලට තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන 25 අයට. මං කියන්නේ 26 7ට කල් තියෙනවා. ඉතින් මේ චූටි කාලේ මේ අක්කා වගේ හොඳ රිසල්ට්ස් ගන්න ඔයාලට මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුතේ. ටීචර් මේ අක්කා ප්‍රයිවට්ද කළේ කියලා අහනවා ඔන්න. ඉස්කෝලෙන්ද දැම්මේ පුතේ ප්‍රයිවට්ද කොහොමද කියලා අහනවා. මිස් මෙහෙමයි මම ප්‍රයිවට් තමයි කරන්න හිටියේ. ඒ වුණාට මේ මගේ තාත්තා අඳුරන ඉස්කෝලයක් තිබිලා මම ඉස්කෝලේකින් තමයි දැම්මේ අන්තිමට. ඒක අන්තිම මොහොතේ වෙච්ච දෙයක්. කොහෙන්ද පුතේ දැම්මේ ඉස්කෝලේ? ගම්පහ. මම ගම්පහ විශ්වවිද්‍යාලෙත් දැම්මේ ප්‍රයිවට් එකකින් දැම්මේ. ප්‍රයිවට් ස්කූල් එකකින් දැම්ම. ඇයි ඔයා පෞද්ගලිකව අයදුම් කරන්නේ නැතුව ඉස්කෝලේකින් දාන්න හේතුව? ලැක්ුණා දෙයක් කව. පුතේ ඒ කියන්නේ අර කලින් තිබ්බනේ වෙලට වැඩි තේරුම් ගත්තේ නැහැ. ස්ටක් වුණා පොඩ්ඩක්. හරි. දැන් හරි. ඔයා ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ නැතුව ප්‍රයිවට් ස්කූල් එකක් කරා ඇප්ලයි කරේ ඇයි? හේතුව කියන්නේ මේ අර ඉස්සර මතයක් තිබ්බනේ ප්‍රයිවට් වලින් දාන්න එපා එහෙම කියලා එහෙම. ඊට පස්සේ තාත්තයි අම්මයි කැමති වුණේ නැහැ ප්‍රයිවට් දානවට. ඊට පස්සේ අන්තිම මාසේ ඔය එක්සෑම් ඇප්ලයි කරන්න ආව දවස්වල තමයි අරහෙන් මම එක්සෑම් එකට දැම්මේ. පුතේ ඔයාලගේ ප්‍රශ්න ටික දාන්න අතර වාරේ පුතේ ඇවිල්ලා තියෙනවා. එකක් තමයි පාඩම් කළේ කොහොමද කියලා අහනවා. ඒ ලෙවල් වලට ඊට පස්සේ අහනවා මීඩියා කවින්දී අහනවා මීඩියා වල ලකුණු 8 ප්‍රශ්නය 8 12 16 ප්‍රශ්න විස්තර කරද්දී පැති කීයක් ලිව්වද කියලා අහන්නකො මිස් 8ට කරුණු 2යිනේ එතකොට පැත්තක භාගයක් වගේද පැත්තක් වගේ ලිව්වද ඒ ටික ලියන ප්‍රමාණය මුල ඉඳලම වැඩ කරාද දවසට පැය කීයක් විතර වැඩ කළාද දවස ප්ලෑන් කරේ කොහොමද මීඩියා අවුරුදු කීයක් පාස් පේපර් කරාද එතකොට මතක තියාගෙන අමාරුනේ අපි මුලින් කියමු පුතේ ඔයා නිකන් විෂයන් තුනක් පාඩම් කළේ කොහොමද කියන එක අපි කියමු මීඩියා වල නම් මිස්තර මේ ප්‍රශ්නයි උත්තරයිනේ දෙන්නේ ඒක මට ගොඩක් ලේසි වුණා පාඩම් කරන්න ප්‍රශ්නයි උත්තරයි මම හැමදාම දවසකට ප්‍රශ්න 5-6ක් අනිවාර්යයෙන් ලොකු ප්‍රශ්න
ලියනවා. එතකොට ඔය 8 වෙනි ප්‍රශ්නෙට එහෙම කොහොමද පිටු දෙකක් ඒ කියන්නේ පැති දෙකක් වගේ ලියවෙනවා. දෙකක් 2.5 වගේ ලියවෙනවා. ලොකු ප්‍රශ්නයකට පැති 4ක් විතර ලියවෙනවා. ලොකු එහෙම ප්‍රශ්නයකට තමයි පැති ප්‍රශ්න 4ක්. ඔව් ඒ කියන්නේ මේ එක පිටුවේ පැති දෙක ගානේ එහෙම. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඔයා දැන් ඔයාගේ පේපර්ස් මන්නේ බැලුවේ ඔයා කියන්නේ ඔය මේ මීඩියාද වෙන මීඩියා මීඩියා ඔයා කියන්නේ 4 වෙනි ප්‍රශ්නෙට විතරක්ද? කොළ ඔයා කීයක් ලිව්වා? පැති කීයක් ඔව් ලිව්වා? පැති 4ක් විතර වෙන්න ඒ ලිව්වා. කියන්නේ මේ වගේ එක පිටුවක් වගේ තව එකක් වගේ. ඒ මෙහෙම කියන්නේ පැති දෙකක්. ඔව්. ඔව් 4 වෙනි ප්‍රශ්නෙට පැති දෙකක් හරි. එතකොට හැමදාම උදේ ඒ කියන්නේ මම රෑ වෙනකම් පාඩම් කරනවා 1 වගේ වෙනකම්. ආයෙ ඊට පස්සේ 5ට විතර තමයි නැගිටින්නේ. ඒ නැගිටපු ගමන් මම MCQ තමයි මිස් කරන්නේ ගොඩක්. MCQ හැම විෂයකම 25 වගේ කරනවා. ඊට පස්සේ ඒ වගේ වැරදෙන ඒවා වෙනම පාඩම් කරගන්නවා. එහෙම ඊට පස්සේ බැරි කොටස් ටික මම වෙනම පාඩම් කරගන්නවා. දවසකට සාමාන්‍යයෙන් පැය 12ක් 15ක් වගේ වැඩ කරනවා. මොකද අර ෆිසිකල් ක්ලාස් වැඩි යන්නෙත් නැති නිසා ගෙදරම ඉන්න නිසා අර කාලේ ගොඩක් තිබ්බා. එතකොට මීඩියා වලට නම් පාඩම් කරේ මිස්ගේ ප්‍රශ්නයි උත්තරයි එක්ක ලේසි වුණා මට. ආයෙ පාත් පේපර්ස් 2012 ඉඳන් 23 වගේ වෙනකම් කරා. ඒ පාස් කියන්නේ පේපර්ස් මම ඕල් හිතන්නේ පාස් පේපර්ස් උත් කරානේ. ඔව් මේ ඒ syllabus කියන්නේ අර ඔව් ලොකු ප්‍රශ්න වලට උත්තර ලිව්වා. සමහර තෝරගෙන ඔයාගේ කරා. සිලබස් එකට අදාළ ඒවා තෝරගෙන ඔව්. එහෙම කරා අය මිස්ගේ මොඩල් පේපර්ස් ගොඩක් කරා මම. සාමාන්‍යයෙන් පේපර් එකක් 5-6 පාරක් වගේ කරා. වෙලාව තිබුණා ඉතින්. කරා මම ගොඩක් සැරයක්. ටයිම් එකට ලියාගන්න බැරි ප්‍රශ්න ටිකක් තිබුණා මුලදී. පස්සේ මිස්ගේ ඒවට ටෙස්ට් වලට ආවනේ ඊට පස්සේ ටික ටික හරි ගියා. ඒ ලෙවල් පේපර් එකට කොහොම හරි ලියලා මට පැය භාගයක් විතර ඉතුරුත් වුණා. මේ එහෙම තමයි මීඩියා නම් කරේ. ඊට පස්සේ අහුවා පුතේ මුල ඉඳලම වැඩ කරාද දවසට පැය කීයක්ද කියලා කිව්වනේ පැය 15ක් විතර වැඩ කළා කිව්වා. මුල ඉඳලම වැඩ කරාද නැත්නම් අන්තිම කාලෙද වැඩ කරේ? දවස ප්ලෑන් කරගත්තේ කොහොමද? මුල ඉඳලම කියන්නේ මුල් කාලේ ලොකු ස්ට්‍රෙස් එකක් ගත්තේ නැහැ. 13 මුල ඉඳන් වගේ නම් වැඩ කරා. ඒ කාලේ තමයි ටිකක් වැඩ කරේ බැහැලම වගේ. දවස කියන්නේ උදේම මම MCQ තමයි කරන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා පැය භාගයක විනාඩි 45ක් විතර බ්‍රේක් එකක් අරගෙන ඔය ලොකු තියරි ප්‍රශ්න ලියනවා. ඊට පස්සේ රෙකෝඩින් තියෙනවා නම් දවල් කාලේ රෙකෝඩින් එහෙම බලලා නෝට්ස් කවර් කරගෙන ඒ ටික කරනවා. ඊට පස්සේ හවස් වරුවට ඔය ජැපනීස් එහෙම පාඩම් කරනවා. IT වල ඔය ගණන් හදන ඒවා ස්ට්‍රක්චර් පේපර්ස් ඒ වගේ ඒවා කරනවා. පේපර් ඩිස්කෂන් එහෙම බලනවා. ආයෙ රෑ වෙලා මුළු දවසම වැඩ කරපු ඒ වගේ සම්මරි එකක් වගේ ඔක්කොම ටික බලනවා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ කලින් දවසේ කරපු වැඩ ටික ඔක්කොම බලලා තමයි අලුතෙන් ආයෙ පටන් ගන්න. මතකයිද කියලා. මතකයිද කියලා. එතකොට හරි. එතකොට යනලි අහනවා ඒ අක්කා කරපු සබ්ජෙක්ට්ස් රිසල්ට්ස් ආයි කියන්න පුළුවන්ද කියලා. සබ්ජෙක්ට් කරේ ජැපනීසුයි මීඩියායි IT. ජැපනීස් වලට B එකක් තියෙන්නේ. මීඩියා වලට එකක් තියෙනවා. IT වලට 3 එකක් තියෙනවා. එතකොට පුතේ හරි නේද පුතේ? යනලි ඔන්න හරි. ඊළඟට දවසට කොච්චර කාලයක් වැඩ කරාද කියලා ඔන්න කිව්වා ඒ අක්කා. පැය 15ක් විතර. ෂෙමිනි අහනවා අකි මන් 2027 A level මීඩියා කරන්න ඉන්නේ. අක්කි අපිට O level වගේ A level ටෙක්ස්ට් බුක්ස් නැහැනේ. මීඩියා ටීචර්ගේ ඔන්ලයින් ක්ලාස් එකේදී දෙන නෝට්ස් වලට අමතරව ඔයා කියවපු ඔක්කොම පොත් ටික කියන්නකෝ ආයේ ස්කූල් යන දවසක් නම් කොහොමද ස්ටඩි කරන එක සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගන්නේ? මට ස්කූල් යන ප්‍රශ්න නම් ලොකුවට ආවේ නැහැ කියේ නැති නිසා එහෙම යන දවස් වලට ඉතින් ඇවිල්ලා ටක් ගාලා වශයක් දාලා වැඩ කරනවා.
ගොඩක් ඉතින් ඉස්කෝලේ ගියේ නැහැ අන්තිම කාලේ. එතකොට ආයෙ මොකද්ද මේ ඇහුවේ? එතකොට පුතේ ආයි අහන්නේ ඔයා දැන් ක්ලාස් එකේ දෙන නෝට්ස් වලට අමතරව දැන් මේ දුව 27 A level මීඩියා කරන දුවේ මීඩියා වලට අමතර පොත් මොනවාද කියෙව්වේ කියලා අහනවා. අපි දෙන නෝට්ස් වලට අමතරව. අමතර කියලා එහෙම ලොකුවට නෑ අර මේ සිඩ්නි මොකද්ද කියලා පොතක් තියෙන මිස් ලොකු එකක් මීඩියා වලට ප්‍රොෆෙසර් කෙනෙක් කියපු පික්මි සිඩ්නි රෝ සිඩ්නි රෝයි හරි ඔව් මම ඔයාලට කියලා ඇති පුතේ සිඩ්නි මාකස් ඩයස් කියන මේ කතුවරයාගේ සර්ගේ පොත් තියෙනවා. ඒක මම ලොකුවට රිෆර් කරේ නැහැ. ඒ වුණාට අර සමහර කරුණු නැති වුණොත් විතරක් ඒක බලනවා. එහෙම ලොකුවට මම පාවිච්චි කරේ නැහැ. ඉස්කේ නෝට්ස් ඒව තමයි ආයෙ පාස් පේපර්ස් වල ප්‍රශ්නේ උත්තරේ හොඳට පාඩම් කරා එහෙම. හරි. එතකොට සබ්ජෙක්ට්ස් තුනම බැලන්ස් කරගත්තේ කොහොමද කියලාත් අහනවා. ඒත් එකම පුතේ ලැන්ග්වේජ් එක හයි මාක්ස් ගන්න වැඩ කරපු විදිය. ජපනිස් කොහොමද කරේ? ජපනිස් කරන්නේ චයිනීස් කරන්නේ නෝලි. ඔව් එයා ළමයි 3 දෙනෙක් අහනවා පුතේ සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරගත්තේ කොහොමද ලැන්ග්වේජ් එකත් එක්ක. පොඩ්ඩක් ඉන්න පුතේ තව පහලටත් තියෙන ලැන්ග්වේජ් එකේම ප්‍රශ්න. ජපනිස් වලට කොහොමද වැඩ කරේ? ක්ලාස් ගිය ටීචර්ස්ලා කවුද? ඔව් ඒ ටික තමයි ජපනීස් සම්බන්ධව ඔයා ක්ලාස් ගියේ කොහෙද කොහොමද පාඩම් කරේ ජපනීස් අනිත් විෂයන් දෙක එක්ක බැලන්ස් කරගත්තේ කොහොමද කියලා අහන්නේ. ජපනීස් වල වොකැබුලරි එම්මිත් ඒ කියන්නේ එදා ඉවර කරපු පාඩමේ වොකැබුලරි ටික මම ඒ මුලින් ඉඳන්ම ඒ ටික බලාගෙනම ආවේ. මොකද ගොඩගෙන චෙක් කරන්න අමාරුයි ඉඳා. එතකොට ඒ ටික ඒ විදිහට ඒ කියන්නේ උගන්වපු ටිකේ වචන ටික ඒ පාඩම ඉවරුනාම ඒ ටික අනිවාර්යෙන් පාඩම් කරගත්තා. ඊට පස්සේ ඔය කංජි කියලා එහෙම පාර්ට් එකක් තියෙනවානේ ඒක කංජි මං පුළුවන් දවසකට 5ක් වගේ කොහොම හරි පාඩම් කරනවා. ඒ විදිහට කංජි ටිකක් කරගෙන යනවා දවස් අනිවාර්යයෙන්ම දවසට 5 ගානේ වගේ පාඩම් කරනවා. පොඩ්ඩක් අර ටිකි නෝට් එකක් වගේ දාගෙන ඊට පස්සේ ඊළඟ දවසේ කංජි 5 ගන්න කලින් අර කලින් කංජි ටික පුළුවන්ද කියලා බලලා ඒ වචන අනුවචන ඒ ටික බලනවා. කංජි නම් ඒ ටික ඒකෙත් පාස් පේපර්ස් මම 5-6 වතාවක්ම කරා. රචනා හැම ලිව්වා. ඒ ටික තමයි ලැන්ග්වේජස් වලට ආයි ක්ලාස් ගියේ සෞම්‍ය ප්‍රේමතිලකගේ සබල්ගමු කැම්පස් එකේ අවුට්ලෙට් එකේ. එයා ක්ලාස් කරන ගොඩක් තැන්වල කිරිබත්ගොඩ, මීගමුව, ගම්පහ, වැලිවේරිය, නුගේගොඩ ගොඩක් තැන්වල කරනවා. දැන් නම් ඔන්ලයින් කරනවා මම හිතන්නේ. එතකොට පුතේ ඔයා ලැන්ග්වේජ් එක කොහොමද අනිත් විෂයන් දෙක එක බැලන්ස් කරගත්තේ? ඒ කියන්නේ මිස් මං අනිවාර්යයෙන්ම දවසකට ඒ කියන්නේ දැන් උදේ අර ටිකේ වැඩ ටිකක් ඉවර වෙලා රෙකෝඩින් බලන්න තිබුණ නැත්නම් සාමාන්‍ය සබ්ජෙක්ට් එකට 4:00මාරක් විතර වෙන් කරගන්නවා. ඊට පස්සේ 4:00මාරේ ඒකේ පේපර්ස් ටික, බැරි කොටස් ටික ඒ විදිහට අනිවාර්යයෙන් විෂයන් තුනම දවසකට බලනවා අනිවාර්යයෙන්. අන්තිම කාලේ වෙද්දි විෂයන් තුනේම අර වැඩ ටිකක් වැඩි වෙන හින්දා සබ්ජෙක්ට් දෙක ගානේ වගේ බැලුවා. ඊට පස්සේ සමහරක් දවස්වල දවස් දෙකක් විතර එක සබ්ජෙක්ට් එකක් මුළු දවස් දෙකේම වගේ බැලුවා. බෝරින් වෙද්දි සමහර වෙලාවට වෙන සබ්ජෙක්ට් එකකට මාරු වෙනවා. ඒ වගේ තමයි කරගත්තේ. හැම වෙලේම ප්ලෑන් එකක් තිබ්බ ඊළඟට මොනවද කරන්න කියලා. කියන්නේ පොඩි කටසටහන් වගේ දාගන්න මම මේ දවසට මේ ටික ඉවර කරගන්නවා කියලා. එහෙම තමයි ඒ ටික කරේ. එතකොට පුතේ ආයි අහනවා IT පාඩම් කරපු විදිය කියන්නකෝ කියලා. IT පාඩම් ගොඩක් මේ සුපර්ෂාන්සර්ගේ ප්ලෑන් ඉන්ක්ලූඩ් බයි කියන්නේ 6 month plan 10 month plan එහෙම කියලා ප්ලෑන් වල කවුද පුතේ තිබ්බේ සර් ඔයා IT ගියපු? ඉස්සුරු ගර්ෂාන්සර්ගේ. ඉස්සුරු ගයාෂාන්නේ? ඔව් එයා ඔන්ලයින් තමයි ගොඩක්ම කරේ. මේ ඒ කියන්නේ මම සර්ගේ ක්ලාස් ගියේ මාස 6ක් විතර මට කලින් ගියපු ගුරුවරයෙක්වත් අහු වුණේ නැහැ. මේ කලින් මේ ගොඩක් S මට්ටමක වගේ හිටියේ මොකද මට අහු වුණේ නැහැ IT වල හරියටම ඔය Python programming එහෙම. ඒ ටික ඔක්කොම මම සර්ගෙන් තමයි අල්ලගන්න පුළුවන්. අනිත් එක සර්ගේ paper discussion වල A to Z හැමදේම කියලා දෙනවා. ඒත් ඒවා note down කරගෙන මම ඒ ටික එහෙම පාඩම් කරනවා එදා දවසටම.
IT ටික මට ලොකු අවුලක් වුණේ නැහැ. මම B එකක් තමයි ෂුවර් කරන් හිටියේ මේ C එකක් තමයි එන්නට ආවේ. එතකොට පුතේ සර්ගේ අර ආයේ මේ ප්ලෑන් එක සර්ගේ ප්ලෑන් වලට වැඩ කරද්දී ඒක ලේසි. එතකොට සර් අර එන්නම පාඩම් ටික තමයි ඒ ප්ලෑන් වල එයා වෙනම වෙබ්සයිට් එකක් හදලා එහෙම තියෙනවා. ඒකේ එනම පාඩම් ටිකෙන් එන MCQ හැම එකම සර් මේව කරලා තියෙන්නේ. එතකොට ඒ ටික රිෆර් කරගත්තම ගොඩක් ලේසි. දුව පුතේ අර මේ ලසිත ප්‍රසාද් සර්ගේ ගියේ නැද්ද? මම ගියා මේ ස්ලාසෙට සත්සගෙත් මම ගියා. හැබැයි මට ඒ කියන්නේ මට යාව සෙට් උන්නේ නැහැ. එක එක අයට එක එක විදිහයිනේ මට යා ප්‍රෝග්‍රෑමින් එහෙම මේ සෙට් උන්නේ නැහැ. ඒක තියරි එහෙම හොඳයි. මොකද ඊයේ දුව විස්මි ගිහිල්ලා ප්‍රෝග්‍රෑමින් මම ටික නම් තිබ්බේ ඒ හැදුවේ. සර් විස්මි ගිහින් තිබ්බේ ඒ සර් ගාවට මට මතකයි ඔයාලට කතා කරා අක්කා කෙනෙක් මේ ගිය අවුරුද්දේ 23 අපේ ලෙවල් ගෲප් එකේ හිටපු සසිනි දුව. ඒ දුවත් IT ඔයාලා වගේ කරලා තිබ්බේ. ඒ දුවත් ගියා කිව්ව ලසිත ප්‍රසාද් සර් ගාවට. ඔයා ගියපු සර් කවුද පුතේ මේ නංගිල මල්ලට චුට ආයි කියන නම? ස්ටක් වෙලාද? චමෝ චුට්ටක් අපි පුතේ හරි ඉසුරු ගයේෂාන් ඒ IT සර්ගේ නම. එතකොට පුතේ ඔයාගෙන් අහනවා ඔයාට අන්තිම කාලේ මාක්ස් කොච්චර තිබ්බද ජැපනීස් IT මීඩියා වලට අන්තිම කාලේ ටර්ම් ටෙස්ට් වලට. ඊට පස්සේ අහනවා අක්කී ඔයා යුනිවර්සිටි යන්න ටාගට් කරලමද මුල ඉඳන්ම වැඩ කළේ කොහොමද එක වෙලාවක් දිගටම පාඩම් වලට ફોකස් කරගත්තේ මාස 6කින් මීඩියා අල්ලගන්න පුළුවන්ද? ඔය ටික තමයි අහන්නේ. ඒ කියන්නේ මුල ඉඳන්ම මාස යුනිවර්සිටි 6කින් යන්න මීඩියා මාක්ස් ටික විෂයන් තුනේ අන්තිමට ටර්ම් ටෙස්ට් මාක්ස් උයි මුල ඉඳන්ම යුනිවර්සිටි යන්න හිතන්ද වැඩ කළේ. ජැපනීස් වලට නම් මට අනිවාර්යෙන් 80 පන්නලා තිබුණා මිස්. මම මුලින් ඉඳන් මේක අල්ලගෙනම හිටියේ. ඒ මිස් කෙනෙක් ලොකු සපෝට් එකක් හම්බුණා. ඒ හින්දා 80 පැනලා වගේ මට තිබුණා ඒකට. එතකොට IT වලට නම් ටිකක් දුර වෙලා හිටියේ. මොකද මට සර් කෙනෙක් හොයාගන්න බැරි වුණා. අර ඒ හින්දා ඒ කාලේ මට තිබ්බේ 43 වගේ. හැබැයි මම අන්තිම කාලේ 75 ලංකල් ලකුණු ගත්තා. සර්ගේ ප්ලෑන් එකත් එක්ක. එතකොට මීඩියා වලට නම් මිස් මුලින් ඉඳන්ම ලකුණු තිබුණා. මුල කාලේ නම් 90 ගණන් තිබ්බා. පස්සේ ආය 70 ගණන් තිබ්බා. ඊට පස්සේ මිස්සුත් කිව්වා උනන්දු වෙන්න තව එහෙම කියලා. ඊට පස්සේ මට ඒ ලෙවල් පේපරේ නම් මාරම ලේසි වුණා. මිස්ගේ අර නෝට්ස් හින්දා තමයි ගොඩක් ආය මිස්ගේ ක්විස් ක්ලාස් එක මතක් කරන්න ඕනේ. ක්විස් ක්ලාස් එකේ මේ ඒ කියන්නේ මම ඒ ලෙවල් වලට කලින් දවසේ මුළු ඔක්කොම ක්විස් ටික කරලා ගියේ. මිස්ගේ ඔක්කොම ක්විස් මම කරා MCQ පේපර් එකට කලින් දවසේ. ඒක මට මාරම උදව්වක් වුණා. ආයෙත් ඒ පාඩම් කළේ නම් මිස්ගේ ක්විස් එක මම දෙසරයක් තුන් සැරයක්ම කරා. ඒකෙන් අර MCQ එක ගොඩක් ලේසි වුණා මේ. අර ක්විස් වල තිබුණ ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා නේ මේ සැරේ. ඒ හින්දා ඒකත් ලේසි වුණා මට. සෙකන්ඩ් පේපර් එකත් ගොඩක් ලේසි වුණා. හරි. එතකොට පුතේ ඔයා දිගටම මුල ඉඳන්ම යුනිවර්සිටි යන්න ටාගට් කරගෙන වැඩ කරාද? ගොඩක් වෙලාවක් এডুকেෂන් වලට කොහොමද ફોකස් කරේ? යුනිවර්සිටි යන්නම වැඩ කරේ නෑ. මම රට යන්න තමයි හිටියේ ජපාන් කරලා. ඒනාට හොඳ රිසල්ට් එකක් දාන්න ඕනි කියන එක ඔළුවේ තිබ්බා. ඒ තුනක් ටාගට් කරන් ඉතින් මම වැඩ කරේ. ජපාන් වලටත් ඒකක් ෂුවර් කරගෙන හිටියේ. ඒ වුණාට පස්සේ අර අන්තිම වෙලාවේ පැසේජ් එක පොඩ්ඩක් කියවගෙන ප්‍රශ්න වලට උත්තර ලියාගන්න බැරි වුණා. මං හිතන්නේ තමයි B එකක් එන්නේ. හරි. ඊට පස්සේ අහනවා පුතේ මාස 6න් මීඩියා අල්ලගන්න පුළුවන් වෙයිද? මම මිස්ගේ ක්ලාස් එකට එනකොටත් මට මීඩියා වලට මං හිතන්නේ ලොකු එහෙම එකක් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නෑ. මම මිස්ගේ ක්ලාස් එකට ජොයින් වුණේ 2024 පෙබරවාරි වල වගේ. ඒත් මේ අවුලක් නෑ. ඉතින් මුලින් ඉඳන් කරගත්තා. ඒ හින්දා ඉතින් ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. එතකොට පුතේ ඔයා ඉස්සරහට කරන්න ඉන්නේ මොනවාද ඔයාගේ ප්ලෑන්ස් ඒවා අහන්න. යුනිවර්සිටි ඇප්ලයි කරනවා හොඳ කෝස් එකකට.
ඒකත් කරලා රට යන්න තමයි හිතන්නේ. ජපෑන් යන්න ජපනිස් ඉස්සරහට කරගෙන යන්න. ඔව් ජපාන් වල දැන් මේ දවස්වල එක්සෑම් එහෙම කම්ප්ලීට් කරගෙන යනවා මීන්. JLPT ඒ එක්සෑම්ස්. ඔව් JLPT level 3 කරනවා මේ දවස්වල. අර N5 එහෙම නේද තියෙන්නේ ඒවා? ඔව් මම A levels යන ගමන් ඒ එක්සෑම් දෙකක් කරා. ඒකිනුත් මට A level වල ලොකු සපෝට් එකක් හම්බුණා. මොකද N5 syllabus 4 එකම 3 ගොඩක් එහෙමද සමානයි. තියෙන්නේ? ඔව් 5 එකෙන් තමයි මුලින්ම පටන් පටන් ගන්නේ. ගන්න. ඔව්. ඔව් පුතේ තව මොනවද ඔයාලට අහන්න තියෙන්නේ? ඔයාලා අහපු ප්‍රශ්න දැනට ඔක්කොටම ආන්සර්ස් හම්බුණාද පුතේ? මට මිස් වෙච්ච ඒවා තියනවද? තව මොනවා හරි ඔයාලට සබ්ජෙක්ට්ස් ගැන අහන්න තියෙන ඒවා අහන්න පුතේ. අයිලන්ඩ් රෑන්ක් එක අහනවා පුතේ. අයිලන්ඩ් රෑන්ක් එක කීයද? අයිලන්ඩ් රෑන්ක් එක 2833 වගේ මට මතක විදියට. 2000 ගානකෝ 2833. හරි නේද? Z ස්කෝර් එක 1.6යි ගානක් නේ පුතේ තිබ්බේ. ඔව් 1.69. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක ගොඩක් 242. 242. හරි නේද? තව ගොඩක් මේ ඉසෙට් එක වැඩි සබ්ජෙක්ට් තෝරගන්න එක ගොඩක් වාසි. අර AB පාසස් වලට වඩා මගේ ඉසෙට් එක ගොඩක් වැඩි සබ්ජෙක්ට් නිසා මම හිතන්නේ. මේ අර A3 තියෙන අයට වුණත් මේ සැරේ ඉසෙට් එක සෑහෙන්න අඩුයි. මේ අර සබ්ජෙක්ට් තෝරගනිද්දි ටිකක් ඉසෙට් එක වැඩි සබ්ජෙක්ට් තෝරගන්න එක තමයි හොඳ. ඔව් දැන් මේ අක්කට 1.6ක් Z එක තියෙනවා. A3ක් නෙවෙයි තියෙන්නේ. ABC තියෙන්නේ. ABC තියෙන්නේ. එතකොට 1.6ක් Z එක තියෙනවා. අර හරි. එතකොට කිව්වේ මේ Z ස්කෝර් එක ගැන අපි කතා කරේ. A3 ගත්ත ළමයිනුත් ඉන්නවා. දැන් සමන 1.5 ඒ වගේ ළමයි. නමුත් දැන් මේ දුර තියෙන ABC ඒත් Z ස්කෝර් එක තියෙනවා 1.6ක්. ඒක මොකද්ද පුතේ? ඒක ඔයාට කියන්න තියෙන නංගි ළමයිලා දැන් මෙතන ඉන්නවා සමහර අපේ දුවලා පුතාලා 2027 A level තාම A level subjects තෝරගෙන නැති ළමයි. ඒතකොට එයාලට මොකක්ද මේ subjects තෝරගද්දී ඔයාට කියන්න තියෙන්නේ? සබ්ජෙක්ට් තෝරගද්දී ඉසෙට් එක වැඩි සබ්ජෙක්ට් කරනවා. ඒ කියන්නේ ගොඩක්ම ඔය IT වලට ඉසෙට් එක වැඩි. ජපාන් වලට සෑහෙන්න වැඩි. ඒ දෙක එතකොට මීඩියා වලත් 80 85 වගේ ගන්න පුළුවන් නම් ලකුණු ගොඩක් ඉසෙට් එකේ ඉහළ යනවා මම හිතන්නේ නේද මිස්? එතකොට ආය අර අන්තිමට විද්‍යාව තියෙන විෂයන් වල ඉසෙට් එක වැඩි කියලා කියනවා. හැබැයි මගේ යාළුවෝ ගොඩක් කරලා තිබුණා. ඒගොල්ලන්ට සමහර අයට A2යි B1යිම තියෙන උනාට සෑහෙන ඉසෙට් එක අඩුයි. ඒ කියන්නේ 1.2 ගණන් වගේ තමයි තියෙන්නේ. ඒ සමහර අවුරුදු වල වගේ වෙනස් වෙනවලු ඒකේ ඉසෙට් එකකින්. ඔය විද්‍යාව කියලා අන්තිම තියෙන සබ්ජෙක්ට් වල. ආය ඇග්‍රි වල ටිකක් ඉසෙට් එක වැඩි. ඇග්‍රි IT ජපාන් ඒ ටිකේ ඉසෙට් එක වැඩි. ඔය සිංහල වල එහෙම නම් මම ලොකුවට දන්නේ නැහැ. අර ටිකේ නම් වැඩි ටිකක්. ඔව්. දැන් දුව කරේ ජපනිස් ලිටරේචර් මේ IT ඒ දෙකට ගොඩක්ම වැඩි. දැන් මීඩියාවට සාපේක්ෂව එයාගේ ඒ දෙකට ගොඩක් වැඩි. ඒකයි මම ඔයාලටත් කියන්නේ ඔයාලා ලැන්ග්වේජ් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් හොඳ Z එකකුත් තියනවා සහ ඉස්සරහට වටිනවා ඒකත් එක. පුතේ තව අහනවා අකි මං ඉංග්‍රීසි ලිටරේචර් සිලෙක්ට් කරගෙන ඉන්නවා කරන්න. ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න එකේ බෙනිෆිට් කියන්නකෝ. ජියෝග්‍රැෆි වල Z වැඩිද? ජියෝග්‍රැෆි වල Z කොහොමද කියලා ආයි තව දුවෙක් අහනවා. මං කරන්නේ සිංහල ආගම මීඩියා Z එක නැද්ද? ඔව්. Z එක ගැන තමයි අහන්නේ. ආගම එහෙම නම් මගේ ආගම කරලා ලකුවට ඉසෙට් එක නම් නෑ මම හිතන්නේ. ආගම වල නම්. ඒක මොකද කරත් අර ලොකු බෙනිෆිට් එකක් නැහැ. ජොබ්ස් වලට යනකොට ඉතින්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒක නම්. සිංහල එහෙමනම් මම ලොකුවට දන්නේ නැහැ ඒක නම්. තව ආයි මොකද ඇහුවෙමි? ඒ දුව අහලා තිනේ සිංහල ආගම මීඩියා ATKZ. ඒක මං කියලා දෙන්නම් පුතේ සාපේක්ෂව ටිකක් Z එක අඩු
එකක් තියෙනවා ඒ අර සිංහලයි ආගමයි සිංහල නැතත් ආගමට චුට්ටක් ජියෝග්‍රෆි වල ඉසෙඩ් එක වැඩිද කියලා අහනවා මේ අක්කා හැබැයි ජියෝග්‍රෆි කරනවා ජියෝග්‍රෆි වල සාපේක්ෂයි මිස් නේද මේ සමහරක් අවුරුදු වල වැඩියෙන් තියෙනවා සමහරක් ඒ වගේ අඩු IT වගේ කරනවා නම් සෑහෙන ඉසෙට් එක වැඩි ඩාන්සිං වලට ඉසෙඩ් එක තියෙනවද අහනවා මෙයාක ඩාන්සිං කළා නැහැ BC වලට ඉසෙඩ් එක වැඩි දෙයක තමයි පුතේ කිව්වේ දැන් පොඩ්ඩක් BC වලට ඔය බුද්දිස් සිවිලයිසේෂන් එකනේ පොඩක් ආගම වගේ විෂයන්ට ඉසෙඩ් එක අඩු වෙනවා ඒකට හේතුව මම කියලා දෙන්නම් ඔයාලට ක්ලාස් එකෙත් මම කියලා ඇති මම ආයෙම කියන්නම් ඉංග්‍රීසි ලිටරේචර් කෙනෙක් කිව්වොත් ඉංග්‍රීසි එක ගොඩක් හොඳයි ඒකට C පාස් එකක් ගන්න වගේ පුළුවන් නම් සෑහෙන වටිනවා කොළඹින් ගියොත් මම හිතන්නේ C පාස් එකක් නේ AB බැරි නම් ආගම C එකක් ඔව් AB ගන්න ගොඩාක් සෑහෙන මහන්සි වෙන්න ඕනේ ඉංග්‍රීසි ලිටරේචර් නම් මේ මම දන්න අක්කා කෙනෙකුත් කරා මේ එයා දැන් කැලි කැම්පස් එකේ ඉන්නේ එයාට ලොකු රිසල්ට් එකක් තිබුණා එයා කැන්ඩි වලින් තමයි ලිව්වේ හැබැයි එයා දැන් ටීචින් ඇස් ඉංග්‍රීසි සෙකන්ඩ් ලැන්ග්වේජ් කියලා ඒ කෝස් එකට සිලෙක්ට් වෙලා ඉන්නවා මේ එයාට ජොබ් එක හම්බ වෙනවා ඉතින් ඩිග්‍රී එක ඉවර කරන ගමන් ටීචින් එහෙම තමයි හම්බෙන්නේ මේ කොළඹින් උනත් ගොඩක් ඉසෙට් එක අඩුවෙන් බලන්නේ ඔය ඉංග්‍රීසි එහෙම කරලා තියෙන එක චුට්ටක් වාසියක් තියෙනවා ඒක පැත්තෙන් බැලුවා එකක් වගේ ගන්නත් පුළුවන් නම් ගොඩක් වටිනවා ඒක මුලින් ඉඳන්ම වැඩ කරන්න ඕනේ ඉංග්‍රීසි වලට නම් මුලින් ඉඳන්ම වැඩ කරන්න ඕනේ මීඩියා ජියෝග්‍රෆි BC ගැන මාත් කියලා දෙන්නම් ඔයාලට ඊට පස්සේ පුතේ අහනවා මේ පුංචි කාලේ දැන් 25 ළමයින්ට මේ තියෙන පුංචි කාලේ වැඩ කරොත් මාස 6ක් වගේ වැඩ කරොත් ඒ තුනකට යන්න මේ කාලේ ඇති වෙයිද දැන් සබ්ජෙක්ට්ස් මාරු කරොත් මොකද වෙන්නේ සබ්ජෙක්ට් මාරු කරොත් මගේ යාළුවෙකුත් හිටියමින් එයා මුලින්ම කොරියන් කරා ඊට පස්සේ කොරියන් වලට ගුරුවරයෙක් නැති වෙලා එයා ආයෙ ජපනීස් වලට පස්සේ කොහොම හරි ජපනීස් කරගෙන යද්දී එයාට අමාරුයි කියලා එයා විභාගෙට කොහොම හරි මාස 2-3ක් තියෙද්දි වගේ තමයි ඉස්කෝලේට කතා කරලා ප්‍රින්සිපල් අරහා ඔය මේ ලොකු මේකක් තිබුණා ඒ ප්‍රොසෙස් එකක් ඒක කරන්න එයා අමාරු කරද්දී ඒක කරලා එයා ආයෙ කොරියන් වලට ගියා හැබැයි එයා මේ මාස දෙක ඇතුලේ කරලත් එයා 100 එකක් දැම්ම මේ සැරේ 1.0 වගේ තියෙනවා ඉසෙඩ් එකක් එයාට මේ 1 point කීයද ඒක පුතේ කැපවීම 1 point කීයද 1.0 වගේ 0 වගේ මේ ඔව් 0 ඊට පස්සේ තව ගණන් ටිකක් තිබුණා එහෙම තමයි ඉතින් එයා ගොඩක් කර ටිකක් උනන්දු වෙන ළමයෙක් ඉතින් මාස දෙකකින් වගේ මේ කොහොම හරි දැන් මීඩියා වලට එයාට 100 එකක් තිබ්බේ ආයෙ එයා ආගම කරා එයා ක්‍රිස්තියන් ආගම කරා ආගම වලට නම් ඒකක් තිබ්බා හරි එතකොට හැබැයි සෙට් එක ටිකක් අඩුයි ඔයාට පුතේ මේ මීඩියා පාඩම් කරන්න ලේසි විදිහක් කියන්න කියලාත් අහලා තියෙනවා ඊට පස්සේ අහනවා ජියෝග්‍රෆි මීඩියා චයිනීස් වලට තුනටම ඉසෙට් වැඩි නේද ඔව් මීඩියා පාඩම් කරන්න ලේසි විදියක් ඒකයි පුතේ ඔයත් එක්කම නිකන් කියන්න අපේ ක්ලාස් එක කොහොමද ඔයාට උදව් වුනේ කියන එකත් මීඩියා ඔයාට පාඩම් කරන්න ලේසි වුණාද එකෙන් උදව්වක් වුණාද මීඩියා පාඩම් කරන්න ගොඩක්ම ලේසි වෙනවා මේකේ වැඩ පිළිවෙලක් ක්විස් ක්ලාස් එක ඒ කියන්නේ මට සමහරක් වෙලාවට ක්විස් ක්ලාස් එකට ලයිව් වෙන්නත් බැරි වෙනවා ඒ වුණාට මම අනිවාර්යෙන් රෙකෝඩින් එක බලනවා මිස්ගේ ක්විස් එක අනිවාර්යෙන්ම කරනවා බැරි වෙන ඒවා දෙසරයක් තුන්සරයක් කරනවා මම කිව්වේ ඒ ලෙවල් වලට කලින් දවසේ මම ඔක්කොම ක්විස් ටික් කරලා ගියේ ඒක මට සෑහෙන්න වටිනවා මේ ඒකෙන් තමයි MCQ මගේ තිබුණා 44ක් 45ක් විතර MCQ මතක විදියට මේ මම හැබැයි පේපර් එකේ මාක් කරගෙන ඉන්නේ නැහැ මේ මොකද මට බයයි ගෙදර ඇවිල්ලා බලද්දි ඊට පස්සේ ඒ හින්දා මාක් කරගෙන ඉන්නේ අර මතකෙට තමයි මම ඇවිල්ලා බලන්නේ එහෙම තියෙනවා මිස්ගේ ප්‍රශ්නයි උත්තරයි අර ඒ සිස්ටම් එක නම් සෑහෙන්න මේ උදව්වක් වුණා මොකද මමත් අර ඡේද ගණන් පාඩම් කරන්න වැඩි කැමති වුණේ නැහැ
ඒ හින්දා මිස්ගේ ප්‍රශ්නේ උත්තරේ මම දවසකට ප්‍රශ්න 5කට වගේ උත්තර ලිව්වා. ඒකත් එහෙමයි ආයෙ පාස් පේපර්ස් වල ප්‍රශ්නයි උත්තරේ බැරි ඒවා එහෙම පාඩම් කරා. ඒ ටික තමයි. අපේ එක දුවෙක් මිස්ගේ ක්ලාස් එක ඔව් පුතේ මිස්ගේ ක්ලාස් එකේ ගොඩක් වැඩ කරානේ අනිවාර්යෙන් යුනිට් ටෙස්ට් තියෙනවා. ඒක ඒ දවසට අනිවාර්යෙන් ඉතින් යුනිට් එක පාඩම් කරගන්නවා. එහෙම අර පාඩම් කෙරිලා තිබින්න ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ අන්තිම වෙනකොට. ඔව්. හරි ඔව් තාරුකා MCQ ඔන්න කීයක් හරි ගියාද ඒ ටික කිව්වා ඔක්කොම අක්කා. මේ මාස 7 පැය කීයක් විතර දවසට වැඩ කළොත් හොඳයිද කියලා ඔයා පුතේ දවසට සාමාන්‍යයෙන් පැය 15ක් වගේ වැඩ කරා කිව්වනේ නේ. පැය 15ක් වගේ. පැය 15ක් වගේ වැඩ කරා. ෆෝන් එක නම් ඒ දවස්වල බැලුවේ නැති තරම්. ක්ලාස් වල විතරයි ජෝයින් වුණේ. මොකද ෆෝන් එක ගත්තොත් මට ඒක කියන්න හිතෙන්නෙම නැති ලඩක් තිබ්බා. ඒ හින්දා මම ෆෝන් එක මේ ගොඩක් වෙලාවට වෙන කොහෙන් හරි තියලා තමයි මේසෙ ගාවට එන්නේ. ඔව් මේ ඊට පස්සේ එතකොට ගන්න හිතෙන්නේ අර කම්මැලිකමට යන්නේ නැහැනේ. ඒ වගේ තමයි කරේ. උදේ මත් නැගිටින්නේ නැහැ පාට වගේ නැගිටලා 5 ඉඳන් 8 වගේ වෙනකම් වැඩ කරලා ඊට පස්සේ කෑම කාලා ටිකක් වෙලා ඉඳලා ඒ කියන්නේ විනාඩි 45ක් විතර උඩරිම ફોකස් එක දීලා පාඩම් කරලා විනාඩි 5ක වගේ චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඒ කියන්නේ පොඩක් ඇවිදලා එනවා. ඒ වගේ පොඩක් කර මනසට හැල්ලු කරගෙන ආයෙ පටන් ගන්නවා. ඒකෙන් ගොඩක් අර හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. මොකද අර ස්ට්‍රෙස් එක ටිකක් අඩුයි ඒකේ. ඒ වෙලාවට ෆෝන් එහෙම බැලුවේ නැහැ. ඒක ටිකක් ස්ට්‍රෙස් ගොඩක්. මේ පොඩ්ඩක් එළිය පහළිය ඇවිදලා වොෂ් එකක් එහෙම දාගෙන එහෙම තමයි ඉතින් කරේ ගොඩක්. පාන්දර වෙනකන් මම හැරගෙන හිටියේ නෑ. අතරම මට ඒක අමාරුයි. මම උඩරිම එකමාර වගේ තමයි හිටියේ. අන්තිමට එක්සෑම් එකට සති දෙකක් තියලා මම පැය 7ක් වගේ හොඳට නිදාගත්තා. ඒ ටික තමයි. හොඳට ඒ කියන්නේ පුතේ ඔයා ගොඩාක් ඔළුවට ස්ට්‍රෙස් ගන්න නැතුව විවේකයක් උපරිමව ගත කරා පාඩම් කරන එකත් උපරිමව කළා ලොකුවට ඔළුවට බරක් අරගෙන නෙවෙයි ඒ ලෙවල් කරේ කොහොමද මේ නංගිල මල්ලට කියන්න ගොඩක් සමහරක් ළමයි පුතේ ඒ ලෙවල් ලං වෙනකොට බය වෙනවා ලෙඩ වෙනවා ඒකටත් පොඩ්ඩක් ඒ ලෙඩ වෙන්නේ ඒක මිස් මට ඕ ලෙවල් කාලේ තිබුණා සෑහෙන්න මේ ඊට පස්සේ අර ලොකු රිසල්ට් එකකට යන්න බැරි වුණත් ඔය එක්සෑම් එකට තියෙන බය මට තිබ්බ ඕ ලෙවල් කාලේ ඉඳලා. ඊට පස්සේ මම ඕ ලෙවල් වලින් මේක අතහැරගත්ත මොකද මේ ඒ බය වුණාම කරන වැඩේවත් කරන්න බෑ. ලොකු මේ ස්ට්‍රෙස් එකක් එන ඔළුවට. ඒ කාලේ මට සෑහෙන කියන පාඩම් කරන්න ඕනි කියලා හිතුණා. පාඩම් කරන්නත් නෑ. ඉස්සර කර එක්සෑම් එක ගැන බයයි. හැබැයි ඒ ලෙවල් නම් මම රිලැක්ස් එකේමයි වැඩ කරේ. පුළුවන් උපරිමේ කරා. ලොකු එහෙම ස්ට්‍රෙස් එකක් ආවෙත් නැහැ. අර අන්තිම කාලේ චුට්ටක් ඉතින් තියෙනවා සාමාන්‍යයෙන් නැත්තෙම නැහැ. ඒ වුණාට ගොඩක් අනවශ්‍ය දේවල් තේරෙම අයින් කරා ෆෝන් එක විශේෂයෙන් මම අන්තිම කාලේ පාවිච්චි කරේ නැහැ. අනිත් එක වාසනාවකට වගේ මගේ ෆෝන් එකත් කැඩුනා ඒ දවස්වල. එතකොට ඒ ඔන්ලයින් ක්ලාසස් ඊට පස්සේ අම්මගේ කෙනෙක් ආවා. කොහොමරි දවස් දෙක තුනක් යද්දි ෆෝන් එක හදාගත්තා. මේ ඒ වුණාට මම හිතෙම ඒක අයින් කරලා තමයි වැඩ කරේ. ආයෙත් කොහෙවත් ඔය අනවශ්‍ය ගමන් ගියේ නෑ. යාළුවොත් එක්ක එහෙම වැඩි හිටියේ නැහැ. පාඩම් වැඩ කරා අය මේ බැරි යාළුවන්ට සෑහෙන්න කියලා දුන්නා. ඒකේන පොඩක් මතකෙ හිටියා. බැරි යාළුවන්ට සෑහෙන්න ඔන්න ඒ අක්කා කියලා දුන්නලු. මාත් ඔයාලට කියලා දෙනවා මාත් පොඩි කාලේ අපේ ගෙදර එනවා ඉතින් ඒගොල්ලන්ට කියලා දෙනවා. දන්නේ නැති ළමයිට දන්නේ නැති දෙයක් පුතේ කියලා දෙන්නේ ඒක Tamanටත් එනවා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඒකයි පුතේ ඔයාගෙන් අහලා තිනා මම කරන්නේ ජියෝග්‍රැෆි මීඩියා චයිනීස් මේ සබ්ජෙක්ට්ස් හොඳයිද ඉසෙට් වැඩි නේද තුනම අක්කගේ වගේ රිසල්ට්ස් ආවොත් යුනිවර්සිටි යන්න පුළුවන් වේද ඒ සබ්ජෙක්ට්ස් තුනට චයිනීස් කියන නම මම ලොකුට දන්නේ නැහැ මම පොඩක් හොයලා බලලා කියන්නම් ජියෝග්‍රැෆිත් අවුරුද්දෙන් අවුරුද්දට ටිකක් පොඩක් සාපේක්ෂයක් තියෙනවා නේද මිස් මම අහලා තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් පහළ ඉසෙට් නැහැ සාමාන්‍යයෙන් ජියෝග්‍රැෆි වලට තියෙනවා සාමාන්‍යයෙන් අර ලිට් IT තරම්ම නෑ. ඔව්.
IT වලින් සෑහෙන හෙඩ් එකක් තියෙනවා. ගොඩක් ජපාන් වලටත් වඩා මම හිතන්නේ IT වල වැඩි. ඔයාට පුතේ අනේ ඔයාව ගොඩක් වෙලා අපි තියාගත්තා. ඔයාගෙන් ප්‍රශ්න ඇහුවා නංගිලා මල්ලා ගොඩක්. එතකොට ඔයාට පුතේ අවසාන වශයෙන් අර දැන් මෙයාලට තියෙන මාස 6ක් වගේනේ විශේෂයෙන් 25 ළමයින්ට 27 26 ළමයින්ට තව කල් තියෙනවානේ. 25 ළමයින්ට මොකක්ද පුතේ ඔයා කියන්න තියෙන්නේ විශේෂයෙන් කොහොමද මේ ටිකේ කොහොම ඕගනයිස් කරගත්තොත් හොඳයිද කාලේ? ගොඩක් ඔය කියන්නේ මම ඒ කියන්නේ ගොඩක් ටියුෂන් වලට එහෙම ගියේ නැති හින්දා ගොඩක් කාලෙත් ඉතුරු වුණා. ගොඩක්ම ඔන්ලයින් කරේ අර ඒ කාලෙත් වටිනවා ගොඩක්. ඒ දවස්වලට අන්තිම මාස 6 කියන්නේ දැයින අනවශ්‍ය ගමන් අඩු කරා ගෙදරින් කාමරේ කනවා එහෙම තමයි. වැඩම තමයි ඒ දවස් ටිකේ. ස්ට්‍රෙස් එකකුත් තියෙන වෙලාවට එහෙම ලොකුවටම ස්ට්‍රෙස් එකක් ආවෙත් නැහැ. වැඩ කරා. ඉතින් තව මම කියන්න තියෙන්නේ ගොඩක් ඔය FAS ගැන කතා කරොත් එහෙම ඒවා ඉතින් ඒක ගැන ඉතින් يعني ගොඩක් ඒ දේවල් වලට බැහැ වෙන්න එපා කියලා මම කියන්නේ. සමහරක් කට්ටිය ඉන්නවා හීන වලට යන්න උදව් කරනවා. හැබැයි සමහරක් කට්ටිය ඉන්නවා අන්තිම මොහොතේ ඇහැරලා ලොකු ස්ට්‍රෙස් එකක් දෙන කට්ටිය. ඒක ඉතින් කියන්න බෑ. ඒ නිසා මම නම් කියන්නේ ඔය ගොඩක් දේවල් වලින් ඈත් වෙලා ඉන්න තමයි හොඳ. විශේෂයෙන්ම යාළුවෝ. සමහර යාළුවෝ ඒ කියන්නේ මිස් මටත් අන්තිම කාලේ හිටියා එහෙම යාළුවෝ. පොත් නැති වෙන ප්‍රශ්න එහෙමත් ඉතින් තියෙනවා. ඊර්ෂ්‍යාව ඒවත් තියෙනවා. එහෙම අර මනස වැටෙන දුක හිතෙන වෙලාවලුත් එනවා. ඒනට ඉතින් අර ගමන යන්න ඕනි කියන එක තිබ්බ මොකද ඕලෙවල් කරගන්න බැරි වුණානේ හරියට. කියන්නේ A5 B4 තියෙන්නේ. ඒ වුණත් ඉතින් ඒ 9ම ගන්න ටාගට් කරන් හිටියා. ගොඩක්ම ඔය යාළුවෝ නිසා තමයි ඉතින් ඉච්චර දුර යන්න බැරි වුණේ. ඒක මම ඒ ලෙවල් වලට හොඳ පාඩමක් කරගත්තා. ඒ හින්දා මම කියන්නේ ඔය FAR තිබ්බට කමක් නැහැ. හැබැයි හැමදේම බැලන්ස් කරගෙන යන්න ඕනි. FARස් තියෙන ළමයි ඔන්න තිබ්බොත් ඒක අර Tamanට බාධක නොවන විදියට කරගෙන යන්න ඒක තමන් සතු දෙයක් පුතේ. ඒකට මට කරන්න එපා හෝ කරන්න කියලා එහෙම බලපෑමක් කරන්න බෑ. ඒක පෞද්ගලික දෙයක්. එතකොට දැන් අක්කා කියන්නේ තියෙනවා නම් අර තමන්ට උදව් කරන අපිව හොඳ පාත් එකට තල්ලු කරන යාළුවෙක් වගේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ. නැත්තම් අපිව මානසිකව වටනවා නම් අපේ පාත් එක අවහිර කරන්න වගේ කෙනෙක් නම් ෆෙයා එක හරි යාළුවෙක් හරි පුළුවන් තරම් ඈත් වෙන එක නැතිම වෙනවා නම් තමයි හොඳ කියන එක ඒ අක්කා දෙන්නේ ඔයාලට ඇඩ්වයිස් එක. කැම්පස් යන්න මැත්ස් S එකක් තියෙන්න ඕනිද? ඕනේ පුතේ සාමාන්‍යයෙන් ඔයාලගේ ඩිග්‍රී වලට සිංහල ගණිතය ඉංග්‍රීසි වෙනවා. ඔව්. සාමාන්‍යයෙන් ඩිග්‍රී යන ටිකක් එනවා. ඔලෙවල් වලට ඔලෙවල් ඉංග්‍රීසි සාමාන්‍යයෙන් C පාස් එකක්. ඒ පාස් එකක් වගේ තියෙනවා නම් හොඳයි ඉතින්. අවම O level සමත් වෙලා තියෙන්න ඕනේ. හැබැයි ලෝ වලට නම් O level C බලනවා. ගොඩක් ඩිග්‍රී වලට S බලනවා, C බලනවා. අඩුම ක්‍රෙඩිට් එකක්වත් ඔයාලට තියෙනවා නම් හොඳයි. මැත්ස් S අවුලක් නැද්ද කියලා අහනවා. ඒකත් පුතේ ඩිග්‍රී එක මත ඩිපෙන්ඩ් වෙනවා. සමහර ආර්ට්ස් වල සමහර විෂයන්ට ගණිතය ඉල්ලනවා. සමහර විෂයන්ට ඉල්ලන්නේ නැහැ. කියන්නේ සමහර ඩිග්‍රී කෝසස් වලට ඉල්ලන්නේ නැහැ. නමුත් ගණිතය, විද්‍යාව, සිංහල ඔයාලා අවම ක්‍රෙඩිට් එකක්වත් C එකක්වත් තියෙනවා නම් හොඳයි. මොකද ඔයාලා ලෝ සිලෙක්ට් වුණොත් S එකක් තිබ්බොත් බැහැනේ. ඒ නිසා S එක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ෆේල් වෙන්න එපා. එපා කියන්නේ දැන් ඔයාලගේ රිසල්ට්ස් ඇවිල්ලානේ තියෙන්නේ. 25 ළමයින්ට කොහොමත් මේ ඉතින් එහෙම. ඔව් C එකක්වත් තියෙනවා නම් හොඳයි. හරි. අවම C එකක්වත්. මේ ඉතින් පුතේ අනේ thank you ඔයා අපි වෙනුවෙන් ඔයාගේ කාලය ශ්‍රමය වැය කරා මාත් එක්ක හරි හොඳට වැඩ කරගෙන හිටපු ළමේ. මම ඔයාලටත් කියන්නේ මේ අක්කා වගේ දැන් ඔයාලගෙන් ප්‍රශ්න මම කියන තියනවා නම් අහන්න කියලා. එතකොට මේ චම්මු මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉසෙඩ් ස්කෝ ගැන අහලා තියෙනවා. එතකොට එයාගේ ඒ පළාත් මේ දිස්ත්‍රික්ක දෙක මාරු වෙනකොට ඒක කොහොම බලපායිද කියන එක ඇහුවා. මං ඔයාලට කිව්වා නේ පුතේ ඔයාලට තරංගයක් තියෙනවා පොඩ්ඩක් කොළඹ පැත්තට ආවොත් අරහෙන් ලිව්වා. දැන් ඔයාලට 200 ගාණක් තියෙනවා. මට හිතෙනවා අරහෙන් ලිව්වන ටිකක් 100 නිකන් සමහරකට 100න් උඩවත් ඔයාලට ලොකු ඉහළ රෑන්ක් එකක් එන්නත් තිබ්බා. නමුත් ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දැන් ඔයාගේ රිසල්ට් එක හොඳයි කොහොමත්.
ඊයේ කතා කරපු අක්කගේ රෙකෝඩින් එකත් ඔව් පුතේ මම දාලා තියෙන්නේ මම ඔයාලට පබ්ලික් බලන්න එක දාන්නම් මේ අප්ලෝඩ් කරලා තියෙන. එතකොට ඒ අක්කත් මේ අක්කත් ගොඩාක් කිව්වා මම ඔයාලට කියන දේ ඔන්ලයින් এডুকেෂන් එකේ තියෙන වැදගත්කම ඔයාලගේ කාලය ධනය ශ්‍රමය ගොඩාක් ඉතුරු කරගෙන ඒ ටයිම් එක ඔයාලගේ අධ්‍යාපනයට ඔයාලගේ පාඩම් වැඩ කටයුතු වලට ඉන්වෙස්ට් කරගන්න විදිය මේ අක්කත් කිව්වා අර අක්කත් කිව්වා අපි බලමු ඊළඟට එන අයියත් කියයිද කියලා. මොකද්ද පුතේ ඒ ඔක්කොම පුතේ ඔය YouTube එකේ දාලා තියෙන්නේ. හරි පුතේ. අනේ මේ ගොඩාක් thank you පුතේ. ඉතින් ඇත්තටම මේ චමෝදුවට ගොඩාක් ස්තුතියි. ඔයා අපේ නංගිලා මල්ලිලා සහ මගේ කීම මං ඔයාගෙන් ඉල්ලුවේ මෙයාලට පොඩ්ඩක් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න කියලා. ඔයා දැන් හොඳට A level සමත් වෙලා ඉහළින්ම සමත් වෙලා මාත් එක්කත් හොඳට වැඩ කරපු දුවෙක් විදියට. ඉතින් ඔයා දැන් අනිවාර්යෙන් යුනිවර්සිටි යනවනේ. ඔයාගේ පුතේ ඒ වැඩ කටයුතු සාර්ථකව කරගෙන අපි යුනිවර්සිටි ගියත් ඔයා ඔය කියන විදිහේ බාධක ඕන තරම් එනවා. ඔයාට මේ පාසල් ජීවිතේ ඔයා මේ ගත කරපු A level ජීවිතේ මොකක්ද කියලා හිතෙයි කැම්පස් ගියාම. ඉතින් ඒ සතුට විනෝදේ ඒ හැම දෙයක්ම මුළු ලෝකයක් ඉගෙන ගන්න පුළුවන්, විශ්වයක් ඉගෙන ගන්න පුළුවන් තැනක්. ඉතින් හොඳ නරක දෙකම tie. ඉතින් මේ හැමදේම පුතේ හරිම ආදරෙන් අරගෙන චැලෙන්ජ් එකක් විදියට ජය අරගෙන ඉස්සරහට යන්න කියලා මම හදවතින්ම විශ් කරනවා ඔයාට. එහෙනම් පුතේ thank you. හරි නේද පුතේ? thank you. හරි පුතේ. මට අර කෝස් වලට ඇප්ලයි කරන්න ඔව් පුතේ ඕන දෙයක් අහන්න මං කියලා දෙන්නම්. අක්කිට එහෙනම් ඔයාලා තෑන්ක් කරන්න බයි කියන්න. චුට්ටක් මේ හෙල්ත් එකක් දෙන්න බලන්න. හරි පුතේ. ඔයාට ඔන්න මේවා ටිකක් එනවා මැසේජස් ටිකක්. තෑන්ක් කළා පුතේ කියන්න. ඔව් පුතේ චමෝ. හරි. නෑ මිස් මේ කියන්නේ ගොඩක්ම කොච්චර පාඩම් කරා ටයිම් එකට පේපර් ලියන එක සෑහෙන වැදගත්. ඒක තමයි ගොඩක් ඕනේ රෙමට. ජපාන් වල 3 1 අන්තිම වෙලාවේ කලබලයට පැටෙච්ච එක අන්තිමට කියවගන්න බැරි වුණා. ඒකේ ලකුණු එහෙම වෙන්නේ නැති කියලා මට හිතෙනවා. IT වලත් ඒ ප්‍රශ්නේ ආවා. මේ ගොඩක් කර පේපර්ස් කරද්දී වැඩි කලබල වෙන්නේ නැතුව හොඳට ප්‍රශ්න කියවන එක. ඒ වගේම ටයිම් එකට පේපර්ස් කරන එක සෑහෙනම වටිනවා. ඔයාට ඒක අපේ ක්ලාස් එකෙන් උපරිමම වුණා නේද පුතේ? ටයිමින් වලට අපි පේපර්ස් කෙරෙව්වා අඩුපාඩු බලලා හොඳ නරක දෙකම මං ලියලා එව්වාලට ඒක ප්‍රශ්නයක් වුණා නේද මීඩියා වලට? නැහැ මිස් මේ එල්එල් පේපරේ ලියලා පැය භාගයකට ඉතුරු වුණා. ඒක ආයෙ බලන්න උනත් ඒක මට අර ඉතුරු වුණා. I think කොහොම හරි ගොඩක් ලියුවා. කරුණුත් ගලාගෙන ආව මටවත් හිතාගන්න බැහැ. චමෝගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් දැක්ක මම මුල ඉඳලා දැග වෙනකොට ටයිමින් වල එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ නේ. ඕන දෙයක් අහලා ඒ අක්ක දැනගත්තා. තව තියනවද පුතේ අවසාන වශයෙන් මොනවා හරි මෙයාලට යන්න කලින් කියන්න දෙයක්? හොඳට පාඩම් කරන්න වැඩි කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනිත් එක මම ඉස්තාරිය කරදර කරා ඒ කාලේ. අනේ. ඔයාලා කරදර කරන තරමට හොඳයි. ඔයාලා කරදර කළා ඕන දෙයක් අහගන්න. මට ඒ නිසා ඒ දුවගේ ඔක්කොම මේ ස්ටෝරි එක දැන් ඔයාලගේ ස්ටෝරීස් මන් දන්නවනේ ගොඩක් ළමයින්ගේ. ඒක හොඳයි ඔයාලා නොදන්න දෙයක් ඕන දෙයක් අහන්න. ඒ ටික තමයි මිස් තියෙන්නේ. හොඳට වැඩ කරන්න, පාඩම් කරන්න, හොඳට කන්න බොන්න. ඒ ටික වැදගත් ගොඩක්. වීක් වෙන්නේ නැතුව, ස්ට්‍රෙස් වෙන්නේ නැතුව බැලන්ස් එකේ කරගෙන යන්න කියලා තමයි. හරි පුතේ ඔයාට මේ මොකක්ද පුතේ? හැමෝටම good luck. good luck. ඔයාට පුතේ ඔන්න ගොඩාක් මේ නංගිලා මල්ලිලා තෑන්ක් කරලා තියෙනවා. ඔයාට විශ් කරලා තියෙනවා. එහෙනම් හරි පුතේ ඔයාගේ මොන හරි වැඩ තියෙනවා නම් ඒවට යොමු වෙන්න. එහෙනම් thank you very much. එහෙනම් bye චමෝ. Thank you. Bye. හරි පුතේ මුසන්නයි. ඉතින් දැන් මොකද ඔයාලට හිතෙන්නේ? දැන් මං කියන්නේ බොරුද? ඔයාලට ලියන්න ඕන ප්‍රමාණයන්. එතකොට ඔන්ලයින් ක්ලාසස්, ඒ කියන්නේ ඔන්ලයින් මං කියන්නේ ෆිසිකල් ක්ලාස් යන්න එපා කියලා. ඔයාලා පුතේ දැන් ඔයාලා රෙකෝඩින්ග්ස් බලන්න, YouTube බලන්න, මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඔයාලට දීලා තියෙන මේ ඉඩ කොච්චරක් දුරට ඒ දුව යූස් කරාද? අනිත් එක පුතේ මම ඔයාලට හැම වෙලේම කියනවා අර අලුතින් එනකොට අන්තිම කාලේ නෙවෙයි සබ්ජෙක්ට්ස් තෝරගන්නකොට ටිකක් ඉසෙඩ් අගය වැඩි සබ්ජෙක්ට්
අඩුම එකක් හෝ දෙකක් අතර අඩුම විෂයන් එහෙම තෝරගන්න නැතුව ලිටරේචර් පුළුවන් නම් නැත්නම් ඉකෝන් විශේෂයෙන් ලැන්ග්වේජ් එකක් දැන් ඔයාලට මං කියලා තිබ්බ මට තිබ්බෙත් ABC මටත් ඒ දෙකේ රිසල්ට්ස් මයි තිබ්බ හැබැයි මටත් හොඳ EZ එකක් ආවා අර ඒ තුන තියෙන සමහර ළමයිටත් නැති EZ එකක් ඉතින් මටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ජනමාධ්‍ය තමයි මම ඉල්ලුවේ ඉතින් ඒක මට හම්බුණා මට හැබැයි දුවට වගේ දැන් ඔය ජයවර්ධන පුරාට් සහ පේරාදෙනිය ආර්ට්ස් ඒවට සමහර يعني ඉහළම ඒවට යන්න බැරි වුණා. නමුත් මගේ ටාගට් එක තිබ්බ මං ආස වෙච්ච එකට යන්න හම්බුණා. කොහොම හරි මට ඒ තුනක් තිබ්බේ නැහැ. ඒ තුනක් නැත. දැන් ඒ දුවගේ වගේ ABC තිබ්බත් මටත් EZ අගේ සහ රෑන්ක් එක ඇවිත් තිබ්බා. ඉතින් ඔයාලට මතක ඇති ඊ අක්කා ඒ තුනක් නෑ සෝරි එයාට IT වලට B එක තිබ්බේ. IT වලට B එක අනිත් මීඩියා ජියෝග්‍රැෆි ඒ දෙකක්. නමුත් එයාටත් රෑන්ක් එක තිබ්බ 91. ඉතින් විස්මිගේ. ඉතින් ජියෝග්‍රැෆි වලට EZ අඩුයිද කියලා අහන පුතේ ජියෝග්‍රැෆි EZ අඩු විෂයක් නෙවෙයි. සාමාන්‍යයෙන් පුතේ EZ එක අඩු. ඔය සෞන්දර්ය විෂයන් වලට ටිකක් සාපේක්ෂව EZ එක අඩුයි. මොකද පුතේ සෞන්දර්ය විෂයන්ුයි සිංහල ඔයාලා ඒ ගත්තොත් ගොඩක් නගිනවා EZ එක. හැබැයි B වගේ වුණොත් EZ එක නෑ සිංහල වලට. ගන්නවා නම් සාමාන්‍යයෙන් 75න් උඩ ඒකට වැඩිය 85කින් උඩ එකක් නම් ගොඩාක් EZ නගිනවා සිංහල වල. සහ ආගම වගේ විෂයන් කතෝලික හෝ බුද්ධ ධර්මය ටිකක් EZ අගේ අඩුයි. ඒ කියන්නේ පුතේ EZ අගේ අඩු වෙන්නේ සමත් වෙන ප්‍රතිශතය වැඩි නම්. හරිද සමත් වෙන ප්‍රතිශතය වැඩි නම් ඒ විෂය ඒ ඉයර් එකේ සමත් වෙන ප්‍රතිශතය වැඩි නම් මෙයාලා බලන්නේ දෙන EZ අගේ අඩු කරලා කැම්පස් යන ළමයිව සීමා කරන්න. හැබැයි එයාලා දන්නවා ඉංග්‍රීසි ලිටරේචර්, ඉකෝන් වගේ විෂයන් සහ ලැන්ග්වේජස් ළමෙක් ඒකක් ගන්න අමාරුයි. ඒතර C එකක් S එකක් උනත් ගන්න හෙන අමාරුයි. එතකොට ඒ C එකට S එකට උනත් දෙන වැලියු එක වැඩි. අර C එක S එක ළමයාට උනත් වැඩි EZ අගයක් දීලා යුනිවර්සිටි එකට ගන්න තමයි බලන්නේ. මොකද ලැන්ග්වේජස් වලින් සාපේක්ෂව යුනිවර්සිටි එන ළමයි අඩුයි. සාමාන්‍ය සිංහල BC කරන ළමයි ප්‍රමාණයත් වැඩි. සහ යුනිවර්සිටි ඒ විෂයන් වලින් කරන එන සමත් වෙන ප්‍රතිශතය වැඩි. එතකොට පුතේ මීඩියා විෂයත් සාමාන්‍යයෙන් කරනවා. හැබැයි ගොඩක් A's ගන්න ප්‍රතිශතය සාමාන්‍ය සිංහල වගේ විෂයන්ට සාපේක්ෂව අඩුවක් ඇති. සිංහල ගොඩක් ළමයි ගන්නවා. නමුත් මීඩියා සාමාන්‍ය ෆේල් වෙන ළමයිනුත් තියෙනවා. නමුත් සිංහල වගේ විෂයන් ෆේල් වෙන ළමයි නැහැනේ. ඉතින් මීඩියා ජියෝග්‍රැෆි සාමාන්‍යයෙන් අපි කියන්නේ සමාජ අධ්‍යයන විෂය කාණ්ඩයේ විෂයන් මීඩියා ජියෝග්‍රැෆි පොලිටිකල් සයන්ස් ලොජික් ඒවල සාමාන්‍යයෙන් හොඳ EZ අගයක් තියෙනවා. ඒ කියන්නේ ලිට් වගේ තරම් ලිට්ටිකෝන් තරම් ඉහළම EZ එකකුත් නෙවෙයි. සිංහල සෞන්දර්ය ආගම වගේ අඩුම EZ එකකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳ EZ එකක් තියෙන විෂයන්. හැබැයි පුතේ දැන් ඔයාලා සිංහල මීඩියා ඔයාලා ආස නම් අනිවාර්යෙන් කරන්න ඒකක්ම ටාගට් කරගෙන අර ඒකක් ගත්තොත් හොඳ EZ එකක් එනවා. සිංහල වගේ විෂයන්ට සෞන්දර්ය විෂයන්ට ඒ විෂයන් අර EZ නැතිම නෙවෙයි දැන් එයා ඒ විෂයන්ට නිකන් 100ක් S එකක් ගත්තොත් EZ එක බහිනවා. හැබැයි ඔයාලා ඒකක් ගත්තොත් ඒකත් සුපර් එකක් ගත්තොත් හොඳ EZ අගයක් එනවා. ඒ හන්දා දැන් කොහොමද දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලෙට පුතේ ලෝ වලට මීඩියා පොලිටිකල් ඒ වගේ ඩිග්‍රී කෝසස් වලට තරම් EZ අගය බලන්නේ නැහැ. මොකද සෞන්දර්ය විශ්වවිද්‍යාලය දන්නවා සෞන්දර්ය විෂයන්ට දෙන EZ අගය අඩුයි කියලා. ඒක ළමයිගේ වැරද්දක්වත් ගුරුවරුන්ගේ වැරද්දක්වත් නෙවෙයි. ඒ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට සමත් වෙන ප්‍රතිශතය මත තමයි EZ අගය පුතේ වෙනස් වෙන්නේ. හරිද? විශාල පිරිසක් සමත් වෙලා නම් ඒ විෂයෙන් ඒක EZ අගය පහළ දානවා. හරිද? සමත් වෙලා තියෙන ඒ විෂයෙන් සමත් වෙලා තියෙන ගාන වැඩි නම් අඩු කරනවා. අඩුයි නම් වැඩි කරලා යාලව අද්ද ගන්න තමයි බලන්නේ. ඕක තමයි EZ ස්කෝර් එකේ තියරි එක. ඒක හදන සූත්‍රයකුත් තියෙන. ඒක නම් මම දන්නේ නැහැ පුතේ. ඒක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කෙනෙක් තමයි හොයාගත්තේ. ඒක ටිකක් අමාරු එකක්. ඔය ඔයාලගේ කම්බයින් මැත්ස් එකම කරන ළමයි දන්නවා. චුට්ටක් එයාලගෙන් අහගන්න. නමුත් ඒ සූත්‍රය අපි දැනගත්ත කියලා වැඩක් නැහැ. සාමාන්‍ය EZ ස්කෝර් එකේ තියරිය ඔන්න ඕකයි. හරිද? සමත් වෙන ප්‍රතිශතය මත තමයි EZ අගය අඩු වැඩි වීම වෙන්නේ. සාමාන්‍ය ලිට් වගේ විෂයන් මුළු ලංකාවෙම මේ 4.5යි එන්නේ. හරිද? ඉතින් ඒ නිසා තමයි ලොකු අගයක් දීලා තියෙන්නේ ලිට් වගේ විෂයන්ට. ලැන්ග්වේජස් ලේසියෙන් AB ගන්නෙ නෑ ළමයි. හරිද? අන්න ඒ නිසා.
හ්ම්. එතකොට ජපුර කැම්පස් යන ලොකු රෑන්ක් එකක් ඕනේ දානවා පාරමී. එහෙම නෑ පුතේ. සාමාන්‍යයෙන් ඔයාලාගේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 600ට උඩ. ඒ කියන්නේ 500, 400, 300, 200, 100 ඒ වගේ ගණන් තියෙන බනම් ඔයාලට යුනිවර්සිටි යන්න අනිවාර්යෙන් පුළුවන්. හරිද? ඩිස්ට්‍රික්ට් පදනම මතනේ යුනිවර්සිටි ගන්නේ සාමාන්‍යයෙන් එහෙමනේ. සාමාන්‍ය 600න් උඩ වගේ තියනවා නම් ඔයාලට යුනිවර්සිටි යන්න පුළුවන්. 0.0 ගණන් නැතුව 1 ගාණක් සාමාන්‍යයෙන් තියනවා නම් හොඳයි. 1.2කට වැඩි නම් ටිකක් ඕකේ. සාමාන්‍ය 1 ගණන් වලට ඔයාලට යුනිවර්සිටි යන්න පුළුවන්. ළඟ නැතත් ටිකක් දුරක වුණත් අහු වෙන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. මේ ජපුර යන්න සාමාන්‍යයෙන් පුතේ 1.5කට උඩ ඕනේ. ජපුර ආර්ට්ස් වලට. එහෙම විද්‍යාපීඨ යන්න ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. පුතේ ඔයාගේ ඩ්‍රීම් එක ටීචින්ග්ම නම් මට හිතෙනවා යුනිවර්සිටි යන්නේ නැතුව විද්‍යාපීඨම ගියා නම් හොඳයි කියලා. ඒකට හේතුවත් මම කියන්නම් පුතේ. ඔයා යුනිවර්සිටි ගිහිල්ලා ටීචර් කෙනෙක් වෙන්න හිටියොත් ඔයා ඩිග්‍රී එකක් කරලා ගුරු විභාගෙත් පාස් වෙලා ඒකේ ඒ කියන්නේ විභාගේ තියරි ටෙස්ට් එකක් පාස් වෙලා ඒකේ ඉන්ටර්විව් එකක් පාස් වෙන්න ඕනේ. මමත් එහෙම කරපු කෙනෙක්. මොකද මම විද්‍යාපීඨ නෙවෙයි ගියේ. විද්‍යාපීඨ අවුරුදු 3යි එක ඩිප්ලෝමා එකක්. නමුත් ටීචින් යනවා නම් ගවර්න්මන්ට් ටීචින් යනවා නම් ඔයාලට කරන්න වෙනවා අපේ ඩිග්‍රී එකට අමතරව වෙනම ටීචින් එක්සෑම් එකක් කරලා ඒකේ ඉන්ටර්විව් එකක් කරලා පාස් වෙන්න ඕනේ. එතකොට මමත් එහෙම කරා ඩිග්‍රී එකට අමතරව එක්සෑම් එක ගැසට් කරන කණුත් ඉන්න ඕනේ. වාසනාවට අපේ ගැසට් කරා මං විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොටම. එතකොට ඒ එක්සෑම් එකක් කරලා ඉන්ටර්විව් එකත් පාස් වුණා. ඉන්ටර්විව් එකේ ලකුණු 25න් දෙන්නේ අපි උගන්වලා පෙන්නන්න ඕනේ. 25න් 23ක් තිබ්බා. මං හිතනවා මට තියරි පේපර් එකට වැඩිය ප්‍රැක්ටිකල් එකට ලකුණු තියෙන්නේ නැති කියලා. ඉතින් ඕක තමයි ඒ සීන් එක. ඔයා ඩිග්‍රී එකක් කළොත් වෙනම එක්සෑම් කරන්න වෙනවා. ඒතකොට සමහරක් ඉයර්ස් වල පුතේ ගැසට් කරන්නේ නැහැ. ඒතකොට ඒක ගැසට් කරනකම් බලන් ඉන්න වෙනවා. ඔයාගේ වයස යන්න පුළුවන්. එහෙම ඉන්නවා. 35ට අඩුවෙන් තියනවා නම් තමයි ගවර්න්මන්ට් ටීචින් උපාධි ගුරු විභාගේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒකේ ඇඩ්වාන්ටේජ් එක ඉතින් ඔයාලට සැලරි එක වැඩි උපාධි ගුරු නිසා සහ ඒ ලෙවල් උගන්වන්න පුළුවන්. හැබැයි ඔයා විද්‍යාපීඨ ගියොත් කැම්පස් තෝරගත්තට පස්සේ අවුරුද්දකට පස්සේ තමයි විද්‍යාපීඨ තෝරන්නේ. එතකොට අවුරුද්දකට පස්සේ තෝරන්නේ සාමාන්‍ය කැම්පස් යන ලකුණු වලට වැඩිය චුට්ටක් Z එක අඩු ළමයින්ට ගොඩක් වෙලාවට විද්‍යාපීඨ සිලෙක්ට් වෙනවා. හැබැයි ඒතකොට ටීචින් ෂුවර්. ඔයාලා විද්‍යාපීඨ ගියොත් අනිවාර්යෙන් ඔය ගැසට් කරත් නැතත් විද්‍යාපීඨවල ළමයිව ගන්නවා ටීචින්. හැබැයි ඒ ලෙවල් උගන්වන්න බෑ. උපාධි ගුරුන්ට වැඩිය විද්‍යාපීඨ ගුරුවරුන්ගේ සැලරි එක පොඩ්ඩක් අඩුයි. හැබැයි ඔයාට පුතේ ඒක උගන්වන්න යන ගමන් ඒකේ ලෙවල්ස් තියනවා. A2 ඔහොම තියනවා ලෙවල්ස්. ඔයාලට අධ්‍යාපන වේදී උපාධියක් ඊට පස්සේ ඔහොම තියනවා ස්ටෙප්ස්. එහෙම කරලා ඉතින් ඉදිරියට එක්සෑම්ස් කරලා පඩි වැඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. සහ ගුරු උපදේශක විදුහල්පති දක්වා ඔයාලට එක්සෑම්ස් තියෙනවා. එහෙම කරගන්න පුළුවන්. මගේ මතේ මම කියන්නේ ඔයා ටීචින්ග්ම නම් පුතේ ටාගට් කරන්නේ. ඔයාට ඉංග්‍රීසි ටීචින්ග් නම් අරකක් තියෙන අර අක්ක කිව්වා වගේ ටීචින්ග් ඉංග්‍රීසි as a second language කියන ඩිග්‍රී එක තියෙනවා පුතේ කැලණියේ ජපුරේ. ඒක කරන්න පුළුවන්. ඒකට යන්න තරම් මේ Z එක මදි වුණොත් හරි නැත්නම් ඔයාට ටීචින්ග්ම නම් ඇත්තරම ටාගට් එක තියෙන ඉංග්‍රීසි ටීචින්ග්ම නම්. මොකද උපාධි ගුරුවරුන්ට ගොඩක් ලාට යාලා කරපු විෂය දෙනවා. නැත්නම් සමහරක් ලාට විෂයන් වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ප්‍රයිමරි වැටෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒවා පස්සේ වෙනස් කරගන්න පුළුවන්. මේ විද්‍යාපීඨ ගියොත් ඔයාට ටීචින්ග් අනිවාර්යෙන් ලැබෙනවා. ඒකයි. ඒ නිසා හරිද? හැබැයි කැම්පස් සිලෙක්ෂන් ඇවිත් පොඩ්ඩක් කල් ඉන්න වෙනවා. සිංහල මීඩියා පොලිටිකල් හොඳයි පුතේ. සාමාන්‍යයෙන් ඔය ඒ තුනක්ම සිංහල වලට නම් අනිවාර්යෙන් ඒ ගන්න ඕනේ. අනිත් විෂයන්ටත් ඒම ගන්නවා නම් හොඳයි. ඔයා B එකක් වෙනවා නම් නිකමට හරි පොලිටිකල් මීඩියා වලට වෙන්න ඕනේ. සිංහල වලට නම් B එකක් හිතන්නවත් එපා. හරිද? සබරගමු යුනිවර්සිටි එකට ගන්න Z සාමාන්‍යයෙන් පුතේ ඔයාලට මං කැම්පස් පොත මේ පාර එක රිලීස් වෙලා නැහැ තාම. ගිය අවුරුද්දේ එක තියෙනවා පුතේ. ඒක මම පොඩක් ඔයාලගේ ගෲප්ස් වලට දාන්නම්. අපේ ක්ලාස් එන ළමයි ගෲප් එකටයි පොදු ගෲප් එකටත් නැවත දාන්නම්. නිකන් ඔයාලා අයිඩියා එකක් ගන්න. ඒක ලොකුවට වෙනස් වෙන්නේ නැහැ මේ පාර උනත්. ඒක පොඩි වෙනස්කම් වෙන්නේ.
ඒක චුට්ටක් බලන්න ඔයාලගේ තියෙන එක එක ඩිග්‍රී කෝසස් වලට තියෙන Z එක කොහොමද කියලා. මොනම හරි යුනිවර්සිටි එකකට ආර්ට් කෝස් එකක් කළොත් ඉස්සරහට කරන්න පුළුවන් ජොබ්ස් ගැන පුතේ මම ලොකු වීඩියෝ එකක් කරලා තියෙනවා. ලොකු කියන්නේ ලොකු නේ විනාඩි 15ක විතර වීඩියෝ එකක්. ඔයාලට මීඩියා පැත්තෙන් කළොත් සාමාන්‍ය රිලේටඩ් ජොබ්ස් මොනවාද ඒ වගේ සාමාන්‍ය ඔයාලට ගවර්න්මන්ට් ජොබ්ස් උත් තියෙනවා ප්‍රයිවට් ගොඩක් මීඩියා ආයතනවල තියෙනවා ඔයාලට ඇඩ්වර්ටයිසිං මාකටිං ඒ පැත්තේ මාකටිං එක්සිකියුටිව්ස්ලානේ දැන් සෝෂල් මීඩියා මැනේජර්ස්ලා එහෙමත් තියෙනවා නැත්නම් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු ඒ දක්වා යන්න ඒ වගේ ගොඩාක් තියෙනවා මම ඒ වීඩියෝස් ටිකක් දාන්නම් පුතේ ඔයාලට සිංහල මීඩියා ජියෝ හොඳයි පුතේ සිංහල එකක්ම අනිවාර්යෙන් try කරන්න විද්‍යාපීඨ ගිහින් උපරිම වයස නම් පුතේ සාමාන්‍ය ඉතින් අවුරුදු 3ක් තමයි පුතේ ඔයාලගේ ඒ ඩිග්‍රී එක කියන්නේ ඒක ඩිප්ලෝමා එකක් හයර් නැෂනල් ඩිප්ලෝමා එකක් විදියටනේ යන්නේ ඒක ඩිග්‍රී එකක් නෙවෙයි නමුත් ඩිග්‍රී එකක් කරනවා කියලා රජයෙන් කිව්වා ඒක බොහෝ විට උපාධියක් බවට පත් කරයි මොකද අවුරුදු 3ක්නේ තියෙන්නේ රජයේ මැදිහත් වෙලා මේ සාමාන්‍යයෙන් 20 මම කැම්පස් එකකින් එළියට එදී නම් 24යි 24 උනේ අර කොවිඩ් උත් එක පොඩක් අපිට 22 දෙන්න ඕන එක 23 වුණා මේ ඒ නිසා සාමාන්‍ය 25ක් විතර වගේ වෙයි පුතේ වයස ආසන්නව ලෙක්චරර් කෙනෙක් වෙන්න පුතේ ස්ටෙප්ස් ටික තමයි ඔයාලා හොඳට A level පාස් වෙලා අනිවාර්යෙන් කැම්පස් යන්න ඕනේ කැම්පස් ගියාට පස්සේ ඔයාලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඔයාලගේ ඒ විශ්වවිද්‍යාලය හෝ වෙනත් විශ්වවිද්‍යාලයක වේකන්සිස් දානවා පුතේ ලෙක්චරර් ප්‍රොබේෂනරි ඒ වගේ කියන්නේ සීමා වාසික කියලා අපි කියනවා එහෙම දානවා නැත්නම් ටෙම්පරරි ලෙක්චරර්ස් එහෙම දැම්මම ඒවට ඇප්ලයි කරලා ඒ අතරවාරේ ඔයා මාස්ටර්ස් එකකුත් කරනවා නම් ඒක ඔයාලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඒ කරලා ඇප්ලයි කරලා ඉතින් ඔයාගේ ටීචින් ස්කිල්ස් උත් එක්ක සිලෙක්ට් කරගන්න යාලා ඊට පස්සේ ටික කාලයක් වැඩ කළා සමහර ඒ වලින් ඒ අවුරුද්දද අවුරුදු දෙකද මාස 6ද කළා අයින් කරනවා වෙන ඒවාට ඇප්ලයි කරන්න වෙනවා එතකොට සමහර කැම්පස් වල හොඳයි නම් එහෙම තියාගන්න. ඉතින් ඒකට ගොඩක් এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් ඕනේ. අනිවාර්යෙන් A level හොඳ වෙන්න ඕනේ. ඩිග්‍රී එක ක්ලාස් එකක් එක්ක ඩිග්‍රී එක සමත් වෙන්න ඕනේ. ක්ලාස් එක කියන්නේ ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස් තියෙන්නේ. සෙකන්ඩ් ක්ලාස් එකෙත් අපර්, සෙකන්ඩ් ලෝවර්. අවම සෙකන්ඩ් ලෝවර් එකක්වත් ඔයා ගන්න ඕනේ පුතේ. ජෙනරල් ඩිග්‍රී එකක් හරියන්නේ නැහැ. ඒතර ස්පෙෂල් කරනවා නම් ඒකත් ඒ කියන්නේ අවුරුදු 4ක ඩිග්‍රී එකක් නම් ඒකත් ගොඩක් හොඳයි. ඉතින් එහෙම කරලා ලෙක්චරර් කෙනෙක් වෙලා ඉස්සරහට ආචාර්ය උපාධි දක්වා එහෙම කරන්න පුළුවන්. එතකොට ඔයාලට ප්‍රයිවට් කැම්පස් වල උගන්වන්නත් පුළුවන්. ඔයා ප්‍රයිවට් කැම්පස් එකකට යනවා නම් ප්‍රයිවට් කැම්පස් වල ලෙක්චරර් කෙනෙක් විදියට එහෙම යන්න පුළුවන්. ගවර්න්මන්ට් පර්මනන්ට් නම් යාලා ගන්න නැහැ. හැබැයි ගවර්න්මන්ට් ප්‍රයිවට් කැම්පස් වල ලෙක්චරර්ස් සමහරක්ලට විසිටින් විදිහටත් ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු NSBM කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් නම් කැලණියට එනවා අඩුයි පර්මනන්ට්. එහෙම ගන්න නැහැ සාමාන්‍යයෙන්. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ඩිග්‍රී එක තමයි බලන්නේ. හැබැයි සමහරක් වෙලාවලට විසිටින් ලෙක්චර්ස් ඒ විෂයන්ට ලෙක්චරර්ස්ලා අඩුයි නා. ඒ වගේ විසිටින් ගන්න අවස්ථා තියෙනවා. එහෙම විසිටින් ගවර්න්මන්ට් කැම්පස් වල නැතත් ප්‍රයිවට් කැම්පස් වල ගන්න අවස්ථා තියෙනවා පුතේ. ටීචර් පේරාදෙණිය කැම්පස් එකේ මීඩියා පැත්තෙන් තියෙන ඩිග්‍රී එක පුතේ ජන සංනිවේදනය. පුතේ ඔයාලා මීඩියා කරනවා නම් කැම්පස් එකක කොළඹ විශ්වවිද්‍යාලේ තමයි ජන මාධ්‍ය තියෙන්නේ. එතකොට ආයනගනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ටැමිල් මීඩියම් තියෙනවා ජන මාධ්‍ය මාස් මීඩියා එක. ඊට අමතරව කැලණිය පේරාදෙණිය ජයවර්ධනපුර තියෙන පුතේ ජන සංනිවේදනය කියලා. ඒකේ වෙනස තමයි එකම වගේ තමයි ජන සංනිවේදනයක පොදුවේ උගන්වන්නේ. නමුත් ජන මාධ්‍යවල පුතේ ඔයාලට ස්පෙෂලායිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂීකරණය කරන්න පුළුවන්. ඔයා ඉස්සරහට සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන් ඉස්සරහට කරන්නේ රේඩියෝද, ටෙලිවිෂන්ද, නිව් මීඩියාද නැත්නම් ප්‍රින්ට් මීඩියාද, මුද්‍රිත මාධ්‍යද, එහෙම නැත්නම් ටීචින් අපිට තියෙනවා මීඩියා এডুকেෂන් කියලා. ඒකද කියලා මම ස්පෙෂලායිස් කරේ මීඩියා এডুকেෂන්. හැබැයි මම ටෙලිවිෂන් උත් සෙකන්ඩ් ඉයර් වෙනකම් කරන නිසා මට ජාතික රූපවාහිනිය එකේ ඒකට ඇප්ලයි කරලා ජොයින් වෙන්න අවස්ථාව ලැබුණා. හරි නේද පුතේ?
ඔයාලට පුතේ අනේ මම ටිකක් අද වැඩිපුර වෙලාව ගත්තා. ඔව් ජනසන්නිවේදනයේ පුතේ ඔක්කොම තියෙනවා. ඔයාලට මම ඔයාලා අහලා තිබ්බ පුතේ ආයි අපේ මැයි 3 තියෙනවා 27 ළමයින්ට සෙමිනා එකක්. එයාලගේ 27 ලෙවල් ක්ලාසස් පටන් ගන්න ෆ්‍රී සෙමිනා එකක් ආරම්භක සම්මන්ත්‍රණය. ඒකටත් පුතේ රත්නපුර දිස්ත්‍රික් 16 වෙච්ච අයියා දිල්සර අයියා යාවත් ගෙන්නනවා. මම ඒකට ඔයාලටත් එන්න කියන්නම්. එතකොට ඒකෙත් පුතේ ඔයාලට තියෙන ජොබ් ෆීල්ඩ්ස් මොනවාද, මීඩියා මොන වගේ විෂයක්ද ඒ ටික පොඩ්ඩක් කතා කරනවා. නෑ පුතේ දුර පළාත් වලට දාන්න නෑ. දැන් දුෂ්කර සේවයක් නැහැ. දැන් පුතේ සාමාන්‍යයෙන් අපි ඉන්නේ බස්නාහිර පළාතේ නම් බස්නාහිර පළාත ඇතුළත පාසලක් තමයි විද්‍යාපීඨ වුණත් උපාධි ගුරු වුණත් ලැබෙන්නේ. දැන් දුෂ්කර සේවය දාන්න නෑ. හරිද? ඔයාලගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා පුතේ. මම දැන් ඔක්කොම කතා කරන්න ගියොත් ඔයාලා 7ට අර තියෙනවා සනාලි මිස්ගේ පොලිටිකල් ක්ලාස් එකෙම යන ළමයි. මේ ඉතින් ඒ නිසා පුතේ ඔයාලට අනිවාර්ය රෙකෝඩින් එක දෙන්නම් පුතේ. මුල කොටස් බලන්න බැරි වෙච්ච ළමයි අනිවාර්ය රෙකෝඩින් එක බලන්න. අද රෑ වෙද්දි හෝ හෙට උදේ වගේ වෙද්දි ඔයාලට දානම් මේ කාලේ හොඳටම ඇති. හිමන්සර නේද? දුව අරක්කත් කිව්වේනේ. හිමසරා දුව මේ කාලේ හොඳටම ඇති පුතේ. ඉතින් මීටින් එක එහෙනම් එන් කරමු. ඔයාලගේ ටයිම් එක මේව වුණා. කට් වුණා. ඒ හන්දා මේක කට් උනේ. මම ඔයාලට රෙකෝඩින් එක දාන්නම් පුතේ. මුල ඉඳන් ජොයින් වෙන්න බැරි වෙච්ච ළමයින්ට අනේ ඔයාලා ආයි ජොයින් වෙනානේ. හරි පුතේ. එහෙනම් ඔයාලට 25 ළමයින්ට අර ක්ලාසස් තියෙන ළමයි ඒවට ජොයින් වෙන්න. හෙට පුතේ ECSA ක්ලාස් එක තියෙනවා. ඒකට එන ළමයි හෙට හම්බෙමු. එතකොට අද ඔයාලට ක්විස් එකක් කරන්න වෙන්නේ නැහැ. අද අපිට ගොඩාක් ටයිම් එක ගියපු හන්දා. හොඳයි අපි ලබන සතිය අනිවාර්යෙන් ඔයාලව දැනුවත් කරන්න මොන පාඩමෙන්ද MCQ රිවිෂන් එක එන්නේ කියලා අරක්කා කිව්වා ක්විස් එකේ වැදගත්කම. ඒ අන්තිමට ඔයාලට දීපු ඔක්කොම ක්විස් ටික කරා කියන එකත් කිව්වා. එහෙනම් පුතේ හෙට අපි ECSA ක්ලාස් එකට එන ළමයි ඒකෙදි හම්බෙමු. ෆ්‍රයිඩේ 26 ටර්ම් ටෙස්ට් එක තියෙනවා 12 ශ්‍රේණිය දෙවෙනි වාර විභාගේ. ආයි සෙනසුරාදා තියෙනවා 27 ළමයිට ෆ්‍රී සෙමින එක. ඒකටත් කැමති ළමයි එන්න පුතේ. ඔයාලට ලින්ක් එක දාන්නම්. එහෙනම් පුතේ අදට ක්ලාස් එක නවත්තන්නම්. thank you ඔයාලා හැමෝම join වුණාට live මේ seminar session එකට. එහෙනම් ඔයාලා හැමෝටම bye. බුදු සරණයි. good night.